හරි. එහෙනම් අපේ ළමයි හැමෝටම සුබ සන්ධ්‍යාවක් කොහොමද? ඔයාලා මාව ඇහෙනවද? පොඩක් මයික්‍රොෆෝන් එකක් ගන්නකො. ඇහෙනවා. නෑ සර්. ඇහෙනවා. හොඳට ඇහෙනවද? පේනවනේ නේ? ඔව්. මේ වැඩේ පටන් ගන්න යන්නේ අද සමහර ළමයිගේ ඉස්කෝලවල වලට රැපන්තිත් දාලා කියලා මේ කට්ටිය කිව්වා අපේ රෙකෝඩින් එක ඉල්ලුවා. අය බලමු රෙකෝඩින් එක දෙන්න කොහොමද කියලා. ඉතින් මේ මම ඉස්සරට ගාන යනකොට මේ වැඩේ පටන් ගන්න කලින් අපි පෞද්ගලික සතියේ වල සම්මානයක් කරා ගණිත ගැටළු සම්මානයක් ඔයාලට මම පුතාලා ආවා ගොඩ දෙනෙක් ආවා සම්මානයට ඒ විතරක් නෙමෙයි ලස්සන තෑගි හම්බුණා විභාගයක් කියලා තෑග්ග ගහලා තෝරලා ඉතින් මේ ප්‍රදේශයේ 6-11 ශ්‍රේණියෙන් ගන්න ගණිත පාඩමක් විදිහට පහවස්දී පුංචි වලට ලස්සන වැඩක් කරලා දුන්න පහුගිය දවස්වල. ඊට පස්සේ මම වාට ඒකේ අර ලියුම් කවර එක දාලා පේපර් එකක් දීලාදී මම ගුවා තාම ඒක කඩන්න වෙලාවක් කිව්වේ නෑ. අද මම මේ වැඩේ ඉවරනකොට කියන්නම්. මේක කොයිලාට කඩලා යන්නේ සමහර කට්ටිය දැන් කඩලා ලියලා ඇති සමහරක් විතර ගැටලුවක් නෑ. අර කට්ටිය එකම වෙලාවට ලියනවා තමයි ඒක වැඩේ ලස්සන. එම නිසානේ ඊළඟට අපි අතුරුම කට්ටියක තොරතුරු මොකද අලුත් යාළුවෝ කොම කට්ටිය වගේ ගන්න කියන කට්ටිය ටිකක් අඩුයි. නමුත් එදා සම්මාන වෙනවා කියලා මම ඇති. මට නිකන් ඉස්සෙල්ලාම මේ වැඩේ පටන් ගන්න කලින් මේ ඔයගොල්ලෝ ඉතින් ඔන්ලයින් ක්ලාස් වල තියෙනවනේ දන්නවනේ. පොඩක් chat එකට දාගෙන යන්නකෝ අපි chat එක ඕපන් කරන්නම් මේ ස්කෝල වල ඔයාලගේ ස්කෝලේ නම් පොඩක් දාගෙන යන්න බා. මම අතර පාරේ ප්‍රශ්න අහනවා එතකොට උදාහරණ දාන්න බලන්නේ ඔයාලගේ ස්කෝල කොහෙද තියෙන්නේ කියලා මොන ස්කෝල වලද එන්නේ කියලා. අපි දැන් chat එක ඕන් කරා. දාන්න බලන්න ඔයාලගේ ස්කෝල කොහෙද ස්කෝල කියලා. ඔයා කෙටියෙන් දාන්න. මොරවක උරුබොක්කය ඉන්නවා. ඉර්ලිපන ඉන්නවා. බෙලපරාදු ඉස්කෝලෙන් ඉන්නවා. කොළඹ කියන මහාවිද්‍යාලය. ඉරියන් පාදගම කොහේ කොතන හිටියත් ඔයගොල්ලෝ ඔක්කොම අපේ ළමයි. තව දවස් කීපයකින් ඔයාලගේ ජීවිතේ ලස්සන විභාගයක් වෙනවා. ඔයාලගේ ජීවිත ලස්සන කරන විභාගයක්. ඒක මම කිව්වා හරි ලස්සන විභාගයක්. ඒක ලියලා පාස් වෙන්න ඕන. ඉතින් අපි මේ වැඩේ කරන්නේ මෙන්න මේ කහ පාට පේපර් එක ඔයාලට දැන් හම්බෙලා තියෙනවා. ඒකෙන් අපි දා සාමාන්‍ය දක්ෂ එහෙම හම්බෙච්ච නැති ළමෙක් ඉන්නවා නම් අපි WhatsApp group එකකට මේ පේපර් එක දාන්න. හැබැයි ඒක කහ පාට නෑ හොඳේ. ඒක කහ පාට නෑ. මේක print කරලා තියෙන කහ පාට පොලේකනේ. ඒක PDF එකක් නේ. හරිද? ඒ වගේම මම තා චූටි දෙයක් ඔයාලට කියනවා පන්ති පටන් ගන්න කලින් අපි අද පැය කහමාරකින් වගේ මේ පස්සු කරගන්න පුළුවන්. දැන් මට ඔයාලා මුණ ගැහෙන මේ දෙවෙනි අවස්ථාවනේ ටිකක් වෙලාවට. එතකොට ඔයාලාට මට තිබුණ ලේසි ගණන් ටිකක් අරගෙන චුට්ටක් වෘතාල් කරලා නේද? ඔයාලා ආස්මානේ හරිම ලේසි මේ වගේ ගණන් දෙකට යන්න. එතකොට මම මේ සාමාන්‍යයෙන් අපි ගණන් පුරවරේ ඉන්නේ. එතකොට ඔයාලට හොඳ දෙයක් වෙන්න ඕනේ. හොඳ ශිෂ්‍යත්වයක නේවා සමහරකට අපි 3-4 වතාවක් කල්පනා කරනවා මේ සමහර ගණන් වලට උත්තර ගන්න ගියා. ඇත්තම නේද? ඒක තමයි. සමහරකට කල්පනා කරනවා 3-4 වතාවනේ පැටිය. 4-5 වතාවේ 10-15 වතාවක් සමහරකට හිතන කල්පනා කරනවා මේකට උත්තරේ මෙහිමට වඩා ලේස් ක්‍රමයක් නැද්ද වගේ දේවල් කල්පනා කරනවා. ඉතින් ඒක තමයි ගණන් වල හැටි. ඉතින් සාමම මේකේ තෝරා ලස්සන ගණන් ටිකක් අත් නොවි මේකේ කොහොම හරි උත්තර ටික ගන්න බලාගෙන ඉන්න ඕන. ඊට අමතරව අපිට අද පොඩ්ඩක් පරක් වුණා අපි මේ වැඩේ පොඩ්ඩක් වේලා පහ කරා නම් අපිට සාමාන්‍යයෙන් සතියකට කෙරි ප්‍රශ්න 25 ගානේ සති 6-7ක් කරා නම් කරන ප්‍රශ්න 100 ගානක් 200ක් විතර කරන් තිබුණා. අපේ තියෙන කාර්ය බහුලත්වයත් එක්කයි වැඩත් එක්කයි පන්තිත් එක්කයි අපිට අර උදව් විතරයි වහන කරන්න පුළුවන් වුණේ. කාරණේ එහෙනම් හරි එහෙනම් අපි වැඩේට යමු නේද? වැඩේට යද්දී කොහොමද මේ පේපරේ දැන්ට කරලා තියෙන කට මට පොඩ්ඩක් දාන්න ෆිට් එකක් දාන්න ෆිට් එක චැට් එකට දාන්න. දැන්ට මේ ප්‍රශ්න පත්‍රයේ මේ උත්තර ලියලා සම්බන්ධ වෙන සෙට් එක ඈ. උත්තර ලියලා සම්බන්ධ සෙට් එක ෆිට් එකක් දාන්නේ චැට් එකට. එහෙනම් මේකේ ප්‍රයෝජන වැඩි යාළුවෝනේ. එහෙනම් මගෙත් මේක හම්බ වෙනවා යාළුවට වැඩේ කරගෙන යන්න කියලා. හරි. ලස්සන අහගෙන ඉන්න. එහෙනම් මොන පුරා කියලා අපි පටන් ගන්නවා. පළවෙනි ගාන අපි එක දිගට ප්‍රශ්න 5ක් කරලා චූටි වචනකින් කතා කරමු. මානසික නිවා ගන්න. මොකද ඔයාලා මේ දවස් ටිකේ පන්ති අරගෙන ඉන්නේ ඇට්ලිස්ට්. හරිනේ? හරි. නේද? පැහැදිලි. මේ ඒ වගේම තව චූටි දෙයක් හැමෝම කැමරා එක ඔන් කර ගන්න.
මොකද දන්නවද? මම ප්‍රශ්න අහනවා අපේ කට්ටිය බලාගෙන ඉන්න මෙතන ඉතින් බලාගෙන ඉන්න ඔයාලා වැඩ කරන විදිය. එතකොට අපි ප්‍රශ්න අහනවා ඒ යාළගෙන් කැමරා එක ඔන් කරන් ඉන්න බබාලා ඉන්න විශේෂ ප්‍රශ්න අහන්නේ. ඉතින් එහෙම එක බය වෙන්න එපා. මේ කැමරා ඔන් කරන් ඉන්න තමයි අපිට මේ පන්තියක ඉන්න වගේ දැනීමක් එන්නේ. නැත්නම් අපිට මේකේ කළු පාලින් කරන්නේ. හරිනේ? හරි. එහෙනම් ඔන්න පටන් ගන්නවා. දිනෙත් පොත්වලට පිටකවර දමා එකක් මත එකක් තබා තිබුණේ මෙසේය. පරිසරයේ පොත තිබුණේ උඩින්ම හෝ යටින්ම නොවේ. උරහන් ගහන්න වෙනවා වගේ. සිංහල පොත ගණිතය පොතට උඩින් තිබුණි. සිංහල පොත ගණිතය පොතට උඩින් තිබුණා. අනතර අපිට කයන්න කඩුවක් තියෙනවා ඈ. සිංහල පොත ගණිතය පොතට උඩින් තිබුණි. පරිසරය හා ඉංග්‍රීසි පොත් පමණ ගණිතයට පහළින් තියෙනවා. ප්‍රශ්න. මේ වගේ එකකින් සාමාන්‍යයෙන් ඔළුවෙන්ම කල්පනා කරොත් දෙන්න අමාරුයි. කටුසටහනකට යන්න ඕන. තව තියෙනවා ඉන්නේ. ආගම පොත සිංහල පොතට පහළින් මිය. දැන් පේපරේ මේ වෙලාවෙම අල්ලපු ළමයෙක්ට නම් මේක ටිකක් තේරුම් ගන්න බෑ. අර කලින් පේපරේ කළා සෙට් කරන අපේ සෙට් එකට ටිකක් කටුසටහනක් එහෙම ගහලා උත්තරේ ගන්න ඇති බලමු. එහෙනම් කටුසටහන ගහමු මෙහෙම. දිනෙත් අයියා ඉන්නෝනේ දිනෙත් ඉන්නවනේ. එයා පොත්වලට පිටකවර දාලා හරිද? එයා පොත්වලට පිටකවර දාලා අපි මහාරාසයනේ පොත්වලට පිටකවර දැම්මහම ඉස්සෙල්ලාම පොත් ටික ලස්සනට මෙහෙම පිළිවෙලට තියාගන්න. 10 වසරේම පොත් ටික අම්මුණාම අච්චපොත් ගණනාවක් තියෙනවනේ. ලස්සන කවර දාලා මෙන්න මෙහෙම මෙයා මේක තියලා තියෙනවා. පරිසරයේ පොත තිබුණේ උඩින්ම හෝ යටින්ම අපි නිකමඩ ලියා ගන්නකො මෙන්න පරිසරයේ පොත ගැලුවා වල තේරෙන්නේ නැහැ. පරිසරයේ පොත තිබුණේ උඩින්ම හෝ යටින්ම නෙවෙයි. එහෙම කියන්නේ පරිසරයේ පොත තිබුණේ උඩින්ම හෝ යටින්ම නෙවෙයි. එකම වෙන්නත් බෑ යටම වෙන්නත් බෑ. ඒකම මම මොහොතක් දාගන්නවා. ප්‍රොබ්ලම් නැහැ. සිංහල පොත තිබුණේ තමයි. සිංහල පොත ගණිතය පොතට උඩින් තිබුණේ. සිංහල පොත ගන්නකො ටිකකට අරගමු සිංහල පොත මේ හරියි. සිංහල පොත ගණිතය පොතට උඩින් තිබුණි. අපි නම් ගණිතය දාගමු මෙන්න මේ හරියට වගේ. ගණිතය දාගමු මෙන්න මේ හරියට වගේ. හරිද? සිංහල පොත ගණිතය පොතට උඩින් තිබුණි. මේක තාම අපි දන්නේ නැහැ. කොහොම හරි සිංහල පොත තිබිලා තියෙන්නේ ගණිතය පොතට උඩින්. ඒක හරියි. පරිසරය හා ඉංග්‍රීසි පොත් පමණ අන්න පුතේ පමණක් කියන වචනේ බරපතලයි. මොනවද? පරිසරය සහ ඉංග්‍රීසි පොත් පමණ ගණිතය පොතට පහළින් තිබුණි. එහෙනම් මේ බලන්නකෝ. ගණිතය පොතට පහළින් තිබිලා තියෙන්නේ පරිසරය සහ ඉංග්‍රීසි පොත් පමණයි. මම දැන් චුට්ටක් මේක දිහා දිග යන ලියා ගන්න. මෙන්න සිංහල මෙන්න ගණිතය මේ ගණිතය පොතට පහළින් තිබිලා තියෙන්නේ පරිසරය සහ ඉංග්‍රීසි පොත් පමණයි. දැන් කාට හරි කෙනෙක් හිතන්න පුළුවන් පරිසරය පොත යටින් දාන්න. බෑනේ අර මුලදින කිව්වනේ පරිසරය පොත උඩින්මත් බෑ යටින්මත් බෑ කියලා. දැන්ට පොඩ්ඩක් තා චෙක් කරගෙන යන්න. පරිසරය හා ඉංග්‍රීසි පොත් පමණක් ගණිතයට පහළින් විය. ඒක හරි. පරිසරය සහ ඉංග්‍රීසි පමණක් ගණිතයට පහළ. ආගම පොත සිංහල පොතට පහළින් විය. ආගම පොත තිබිලා තියෙන්නේ සිංහල වලට පහළින්. අන්න යටි. එතකොට මේ හරියන ආගම පොත ලියන්න බැහැ. පුළුවන් දෙන්නෙක් විතරයි කිව්වා. එහෙනම් අනිවාර්යෙන්ම ආගම තියෙන්න ඕනේ සිංහල වලට යටින් අනිවාර්යෙන්ම ගණිතයට උඩින්. කතන්දරේ පැහැදිලි උත්තර විතරයි යන්නේ. දැන් ලියපු කට්ටිය කියන්න බෑ පළවෙනි උත්තරේ. මම දන්නේ මේක හරිද කියලා. මයික් එකක් ඔන් කරලා කියන්න බෑ. සර් පළවෙනි එකට උත්තර සිංහල. පළවෙනි උත්තරේ සිංහල. පැහැදිලි සිංහල. අපෙන් අහන්නේ උඩින්ම තිබුණේ කුමන පොතද? උඩින්ම තිබුණේ සිංහල පොත කියලා. අනේ පැහැදිලි සිංහල ජාතිය උඩින් තියෙන්නේ. මම ආයෙමත් මේක එක සැරයක් කරලා පෙන්නනවා. මොකද අපි මෙතන හැමතිස්සෙම උගන්වන්න ඕනේ මේ වගේ ගණන් වලදී කටුසටහන් ගහන්නේ කොහොමද කියලා. හරිද? මම දැන් එක සැරයක් මේකෙන් පොඩ්ඩක් තියාගෙන ඉන්නවා. හොඳයි? හොඳ බලන්න. දිනෙත් පොත් වලට පිටකවර දමා එකක් මත එකක් තබා තිබුණේ මෙසේය. එකක් මත එකක්. පරිසරයේ පොත තිබුණේ උඩින්ම හෝ යටින්ම නොවේ. මෙන්න
මෙන්න පා උඩිනුත් නෙමෙයි යටිනුත් නෙමෙයි. නමුත් ලියාගත්තා. පරිසරය පොත තිබුණේ උඩින්ම හෝ යටින්ම නොවේ. හැබැයි සිංහල පොත තිබුණේ ගණිතය පොතට උඩින්. අපිට එකකට මේ සිංහල දාගමුකෝ මේ හරියට. සිංහල දාගමු මේ හරියට. සිංහල පොත තිබුණේ ගණිතය පොතට උඩින්. එහෙනම් ගණිතයට උඩින් තමයි සිංහල තිබෙන්නේ. අවුලක් නැහැ නේ. අවුලක් නැහැ. සිංහල පොත තිබුණේ ගණිතය පොතට උඩින්. ඊළඟ පරිසරය හා ඉංග්‍රීසි පොත් පමණක්. පරිසරයයි මෙතන පරිසරය ඉංග්‍රීසි පොත් පමණක් ගණිතයට පහළින් විය. එහෙනම් ගණන් වලට පහළින් තිබෙන තියෙන පරිසරය සහ ඉංග්‍රීසි පොත් පමණයි. අවුලක්ම නැහැ. ගණන් වලට පහළින් තිබෙන තියෙන්නේ මෙන්න මේ දෙන්න විතරයි. හරිද? මෙන්න මේ දෙන්න විතරයි. ඊපස්සේ කියනවා ආගම පොත සිංහල පොතට පහළින් විය. ආගම පොත සිංහල පොතට පහළින් මම මෙන්න මේක සිංහල පොත ටුට්ටක් උඩට දාලා ආගම පොත ගන්න යට. ආගම පොත සිංහල පොතට පහළින්. හැබැයි මෙයාට පහළින් ඉන්න බෑ කිසිසේත්ම. ඇයි මෙයාට පහළින් ඉන්න පුළුවන් මේ දෙන්නා විතරයි කියලා කිව්වේ. එහෙනම් උඩින්ම තියෙන පොත මොකද්ද? සිංහල පොත. සිංහල ඉතිහාස පොතේ. සිංහල පොත තමයි උඩින්ම තියෙන්නේ. ප්‍රශ්න අංක 1 නිවැරදි යමු අපි දෙකට. හරි මැදින් තිබූ පොත කුමක්ද? හරි මැදින් තිබූ පොත. මේක බැලුවාම කියන්න පුළුවන්. හරි මැදින් තිබූ පොත. කියන්නේ ගණිතය. හරි මැදින් තිබූ පොත ගණිතය. එකක් අල්ලගත්තොත් එක ගලින් පුරුණු දෙන්නෙක් බාගන්න. ගණිතය. හරිනේ? උන්වැනි එකට යන්නේ. ගයා ඉනිමගක හතරවන පටිය මත සිටි. ආමෙන් නෑ. ගයාන් ඉන්නවා ඉනිමගක. ගයාන් ඉන්නවා ඉනිමගක. 1යි 2යි 3යි 4යි. හරිද? එතකොට මෙන්න මෙතන තමයි ගයාන් ඉන්නේ. ගයාන්. මනත් ඉන්නේ අපේ පන්ති යාළුවෝ ගයාන් කියලා. ගයාන් ඉනිමගක හතරවන පටිය 1යි 2යි 3යි 4යි මත සිටි. තවත් ලීපටි 3ක් ඉහළට නැග්ග විට මෙතනින් තව 3ක් ඉහළට යනවා. 1යි 2යි 3යි කියලා ඉහළට යනවා. හරි මැද ලීපටිය මතට පැමිණි. එහෙනම් මෙන්න මෙතන තමයි හරි මැද තියෙන්නේ. මෙතන තමයි හරි මැද තියෙන්නේ. හරිද? හරි. එතකොට අපේ ප්‍රශ්න තමයි ඉනිමගේ ඇති මුළු ලීපැටි ගන්න කොපමණද? මෙබා මෙතන ඉඳලා මැද්දට එනකොට 1යි 2යි 3යි 4යි 5යි 6ක් එන්න ඕන. හරිද? 6ක් එන්න ඕන. මේ ටිකේ 6ක් තියෙනවා. එහෙනම් මැද ලීපැටිය ඇතෑරලා එතනින් උඩත් 6ක් තියෙන්න ඕන. එහෙනම් පල්ලෙහා ලීපැටි 6යි උඩ ලීපැටි 6යි 12යි. ඇයි මේ අකා ඉන්නේ මැද එකේ? ගයා ඒකත් එක්ක 13ක් එන්නේ. හරිනේ? දැන් තියෙන්නේ 4 වෙනි එකේ. තව 3ක් ගියොත් 1 2 3 කියලා එයා එනවා මැදට. මුළු ලීපැටි ගන්න ඉඳලා. දැන් මේ මැද ඉන්න එකනාගේ පල්ලෙහාට ඉන්නවා 6ක්. එහෙනම් එතනින් උඩහරත් 6ක් ඉන්නවා 6යි 12යි. මුත් එක 13. 13 ගේ උත්තරයක්. ඒ අනුව ප්‍රශ්න අංක 3ට පිළිතුරු අංක 2 පිළිතුර 13යි. පිළිතුර 13යි. පිළිතුර 13යි කියලා කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ. දැන් සම්මානරේට අහුවම දන්න මම පොඩි ලංසුවක් දැම්ම සම්මානරේදී පොඩයි හිතන්න පුළුවන් ප්‍රශ්නයක් දාලා හරි උත්තර දෙන ළමයින්ට පොඩි තෑග්ගක් දුන්නා. ඕකේ වැද්දන සම්මානරේ කාටවත් මේකේ උත්තර දෙන්න බෑ මොනවද මට දරුවගේ නම මතක නැහැ. ඒ ප්‍රශ්න උත්තර දෙන්න යා ඉන්නවත් දන්නේ නැහැ උන්ලයින් එකේ. මම අද මේ වැඩි අනන්තරේ ඒ පොඩි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහලා උත්තරේ දුන්නොත් තෑග්ගක් එවන ගෙදෙන්න. සාහරි මීටරෙන් ඉන්නෝනේ. ඇඩ්‍රස් එක මගෙන් මට කියන්න ඕන. ගෙදෙට්ට වෙනවා මේ තෑග්ග. සාහරි බලාගෙන ඉන්නවා. හරි. මොකද තෑග්ග? එහෙම ගෙදෙට්ට කැපෑරි ඉන්නවා. යමු නේද හතරවෙනි ගානට හතරවෙනි ගාන. මෙන්න සමචතුරාශ්‍රය තුල සමචතුරාශ්‍ර 14ක් නිරූපණය කිරීම සඳහා ඇඳිය යුතු තිරස් හා සිරස් රේඛා ගන්න. හරි පුතාලා අතෙන් පෙන්නන්න බලන්න තිරස්. මෙන්න මේක අතෙන් පෙන්නන්න බලන්න. තිරස්. මේක අතෙන් පෙන්නන්න බලන්න. කොහොමද? තිරස්
සමහර කට්ටිය පෙන්නන බුදුහාම එක එක ඒවා. අතින් පෙන්නන බලන්න තිරස් කියන්නේ මොකද්ද කියලා. ආහා. හරි. සමහර කට්ටිය මෙහෙම කරගෙන ඉන්නවා. සමහර කට්ටිය මෙහෙම කරගෙන ඉන්නවා. දැන් මම ඔයාලගේ ටිකකට ප්‍රශ්න අහන්නම් මේ සත්තුන්ට බාලෝ බාලාතු හාරා සත්තුන්ට තම නමක් කියනව නේද? මොකද්ද කියන්නේ? පොදුවේ සත්තුන්ට පොදුවේ නමක් කියනවනේ. ගහන්න එපා පවුනේ සත්තුනේ පිටන සත්තුනේ ගහන්න එපානේ. එහෙම කියනවා. ඇන්නේ සුනක ඉස්කැල්ලා තිරිසන් සතුන් තිරිසන් සතුන් කියලා කියනවනේ. තිරිසන් අපායේ ආවි. ඕක තිරිසනා ගහන්න එපා තිරිසන් සතෙක්නේ පවුනේ. එහෙම කියනවනේ. ඒ සාමාන්‍ය තිරිසන් තිරිසනා කියන්නේ සත්තු යන්නේ මේ අර. අපි එහෙම හිතා හරක් කියන්නේ මේ අර. හරක් කරනකොට කකුල් අත් දෙක උඩ තියාගෙන කකුල් දෙක මෙහෙම තියාගෙන නැහැ හරක්. ඒකට සත්තු හැම එකක්ම යන්නේ මේ අතරේ. එහෙනම් මේ අතර තමයි තිරස් කියලා කියන්නේ. අර අකුසාමන්ද ළමයි දෙන්නේ කොහොමද ඉන්නවා? තිරස් කියවහම එයා හද තියාගන්න. තිරස් කියන්නේ තිරිසන් සත්තු යන අතර. එතකොට මිනිසුන්ට තියෙන්නේ සිරස ඔළුව. නිසා මිනිසුන්ගේ කෙලින් අනනම් සිරස තියෙන මිනිසුන්ට කෙලින් ඉන්නේ මිනිස්සු. කෙලින් අතර කියන සිරස් කියන්නේ. කෙලින් මේවාට කරලා තියෙන සරලා. හරිද? හරි. තිරස් කියන්නේ මේ අතට, සිරස් කියන්නේ මේ අතට. පාඩ කියලා මෙම සමචතුරාශ්‍රය තුල මෙන්න සමචතුරාශ්‍රය මෙතන මම ගන්නවා. මේ සමචතුරාශ්‍රය තුල සමචතුරාශ්‍ර 14ක් නිරූපණය කිරීම සඳහා ඇඳිය යුතු තිරස් හා සිරස් රේඛා ගණන කොපමණද? සමචතුරාශ්‍රය මේ වගේ රේඛයි කීයක් අඳින්න ඕනද කියලා අහනවා. හැබැයි අන්තර්ගත සමචතුරාශ්‍ර 14ක් වෙනවා. අපි නිකන් එකක් අඳලා බලමු. ඕන එකක් අඳින්න. මෙහෙම එකයි මෙහෙම එකක් අඳලා බලමු. දැන් මෙහෙම ඇඳලා හරියන්නේ නැහැ සුප මහත්මයෝ. මෙහෙම ඇඳලා හරියන්නේ නැහැ. මෙහෙම ඇඳොත් හරියන්නේ නැහැ. එහෙම සමචතුරාශ්‍ර ලැබෙන්නේ නැහැ. ඍජුකෝණාශ්‍රය තමයි ලැබෙන්නේ. නිසා හරිය මැදින්ම තමයි අඳින්නේ. හරිය මැදින්ම අඳින්නේ. හරි. එතකොට 1 2 3 4යි සම්පූර්ණ මහ එකත් එක ගත්තොත් 5යි. එහෙම සමචතුරාශ්‍ර 5ක් සෙට්. අපිට ඕනේ සමචතුරාශ්‍රයක් කියන්නේ 17. 17. එහෙනම් මෙහෙම අඳිමු. මෙහෙම අඳිමු. කොහොමද? ඔන්න එකයි මෙන්න එකයි තිරස් අතර දෙකක් නැහැ. මේ අතරත් දෙකක් ඇදලා බලමු. මතක තියාගන්න සමචතුරාශ්‍රය වෙන විදිහට අඳින්න. හොඳ සමචතුරාශ්‍රයෙන් නැති විදිහට අඳිනවා නම් මෙහෙමයි අඳින්න එහෙමට යන්නේ නැහැ. ඒතර අනිවාර්යයෙන්ම හම් වෙන්නේ ඍජුකෝණාශ්‍රය. ඒක සෙට් නැහැ වැඩි. ඒක සෙට් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් දැන් බලන්න මේකේ තියෙන කියලා 14ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔව්. සමචතුරාශ්‍රය 9ක්. දැන් ආයතන චතුරස්‍රයක් හැදෙන්න නම් දෙන්නෙක් කළා හරියන්නේ නැහැ. දෙන්නෙක් ඇල්ලුවාම හැදෙන ඍජුකෝණාශ්‍රය. දෙන්නෙක් ඇල්ලුවාම හැදෙන ඍජුකෝණාශ්‍රයක් මේ 7 8 එකතු වුණොත් හැදෙන ර්ඍජුකෝණ. එහෙනම් අනුමතරයෙන් සමචතුරස්‍රයක් හැදෙන්න 4 දෙනෙක් එකතු වෙන්නේ. දැන් එහෙනම් පොඩි කට්ටිය 9යි. බලන්න 4 දෙනා මේක 10යි. මේක 11යි. මේක 12යි. මේක 13යි. 13යි නේද ඒක ආවේ? මේක චතුරස්‍රයක්. මෙයන් සමචතුරස්‍රයක්. ඒකත් එක සෙට් වුණාම 14ක්. එහෙනම් අනිවාර්යෙන්ම තිරස් රේඛා දෙකකුයි සිරස් රේඛා දෙකකුයි දෙන්න ඕන. දෙකේ පොළකින් දෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි පිළිතුර. හරියට දාගන්න. හරි කට්ටිය හදා ගන්න, වැරදි කට්ටිය හදා ගන්න. හැමෝටම තේරෙන්න තමයි මේ වැඩි යන්නේ. හරිනේ? පළවෙනි පිටුව අවසන් කිරීමට තවත් එක් ප්‍රශ්නයක් පමණක් ඉතිරිව ඇත. යමු අපි ඒකට ප්‍රශ්නාංක 5
යන්නේ ක්‍රිකට් නෙමෙයි මැරතන් නැහැ. උත්තර ලිප්පට් එක ගැන බලන්න ඉස්සෙල්ලාම මේකට ආපු උත්තරේ වාට ආපු උත්තරය හරියෝ වැරදි. කසුන්්‍ය. කියන්නේ කසුන්්‍ය. කසුන්. වෙනස් උත්තර තියෙනවා. කවුද? අපින්දු. ආවින්දු කියලා කියනවා. හරි. තව කසුන්. ප්‍රශ්නය කියලා කියනවා කවිතුත් කියලා කියනවා සමල්ලිය පගඩිය කසුන්. කසුන් එනේ මේකට මේස් කරගන්න ධාවන තරංගයකට තරඟකරුවන් 5 දෙනෙකු සහභාගී වූහ 1යි 2යි 3යි 4යි 5යි තරඟකරුවෝ 5 දෙනා ඉන්න පිළිවෙල මම දන්නේ නැහැ ඒක තමයි කියන්නේ සමල්ට පසු රවිදු සහ සඳුරු සමල්ට පස්සේ එහෙනම් සමල් තමයි ඉස්සරින් ඇත්තේ සමල්ට පසු අපි නිකන් සමල් කියන කෙනා දාගමු මෙතෙන්ට සමල් හරිද සමල්ට පස්සේදී රවිදු සහ සඳුරු අනේ මෙන්න රවිදු මෙන්න සඳුරු හරිද තරංගය අවසන් කලේය එකයි සමල්ට පස්සේ ඊට පස්සේ කියනවා කසුන්ට පසු සමල්ට පෙර කවිදු තරණය අවසන් කර කසුන්ට පසු කො කසුනා කසුනෙක් මේක නෑනේ කසුන්ට පසු සමල්ට පෙර අයනම් කසුන් ඉන්න ඕන ඉස්සරහට කසුන්ට පසු සමල්ට පෙර කවිදු තරණය අවසන් කළේ ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා කවුරුන්ද ආයම් සමල්ට පසු මේ දෙන්නා තරගයක් අවසන් කරාලු කසුන්ට පසු සමල්ට පෙර කවිදු තරගය අවසන් කරාලු එහෙනම් සරින්නේ එක්කෙනා කසුන් කියලා තේරෙනවා කවිදු කිව්ව පුතා අයත් තේරෙන්නේ නැති සමහර ගණි ළඟලා යනකොට ෂේප්නේ සමහරට හිතෙන්නේ යාර දරුවා නෙමෙයි යා සමහරවිට කසුන්ට පසු කියන වචනේ චුට්ටක් යාට මිස් වෙන්නේ නැති නැත්නම් එහෙම උත්තරයක් එන්න හේතුවත් එහෙම පොඩි දෙයක් තමයි. තුන්ගේ අකුරක දෙක ඇහෙන් තුනත් ඉවරයි. මොකද බලන්න එකපාරක් ශිෂ්‍යත්ව විභාගයට ආව මට මතකයි පොහුල් දොරා කරින් දැනේ කියලා හෙව්වයි කරින් දැනේ කියලා. නිවැරදි දෙක තෝරන්න. අකුරක මේ කියන්නේ වැරද්දක් මොකක්ද මිස්යක් ආව කරින් දැනේ කරින් දැනේ. හරි. පහක් ඉවරයි. හයින් ගන්නයක්. පොතේ මේක වැඩිද? කරන මේක වැඩිද? නෑ සර්. නෑ සර්. නෑ සර්. මොකද තේරෙන්නේ? නෑ සර්. හරි කියලා. දැන් මම 6 වෙනි ගානේ යන්නේ මේ මට අර වැඩි දෙන උගන්වනවා පටන් ගත්තා උගන්වන විභාගය යනවා මම ගොඩේ පහ ගණන් පහක් ඉවර කරලා මෙයා ක්‍රම කියලා තමයි උගන්වන්න ගෙනියන් ප්‍රශ්න ස්පයින්ටි කොට 6 වෙනි ගානට යන්න හදන්නේ 6 වෙනි ගානේ නිකන් අපූර්ණ ලොකුයි වචනත් වැඩි බලමු උත්තරේ කොහොමද කියලා ශාලාවක දකුණු අත පැත්තේ දකුණු අත අමෙහි දකුණු අත පැත්තේ පුටු පේලි 32ක්. මම එහෙම යන්න. මගේ මේ පැත්තේ පුටු පේලි 32යි. පේලි හොඳේ පුටු පේලි 32යි. වම් අත පැත්තේ පුටු පේලි 30යි. මේ පැත්තේ තියෙනවා 30. මේක වම මේක දකුණ. දකුණ. මොනවද කියන්නේ? එක් පේලියක තබා ඇති පුටු ගණන 9යි. මේ එක පේලියක 9ක් තියෙනවා. එහෙනම් මෙතන පුටු පේලියේ 32ක් තිබ්බා. එක පේලියකට 9 ගානේ කීයක් තියෙද දන්නේ පුටු. මේ පැත්තට හැරුණා. මේ පැත්තේ එක පේලියක 9ක් තියෙනවා. පුටු එක පේලියක 9ක් තියෙනවා. එතකොට පේලි 30 කීයක් තියෙද බලමු අපි. මේක ඕනෙ හිතන්නේ. නාට්‍ය සංදර්ශනයක් පෙළවීම සඳහා එසේ පුටු තබා තිබු අතර පළමු දර්ශනය සඳහා
එහි ඇති පුටු පේලි ගණනින් 3න් 2ක්. මෙන්න මේක මෙහෙම 2 3 තියෙන එක 3න් 2 වෙන්න ඕනේ. එහෙම තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ 3න් 2ක් අනේ මේක. හරි. 3න් 2ක් පමණ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ සිටුයෝය. එසේනම් එම ප්‍රේක්ෂක පිරිස කොහොමද? දැන් එක පුටුවේ දෙන්නෙක් වාඩි වෙනවා. එහෙම හිතන්න එපා. හරිද? එක පුටුවේ දෙන්නෙක් වාඩි වෙනවා. සංකම් පුටු දෙකක එක්කෙනෙක් වාඩි වෙනවා. කකුල අමාරු පාරවාව එක පුටුවක් එහෙම හිතන්න එපා. එක පුටුවට එක්කෙනෙක්. හරිද? එතකොට මේ පැත්තේ තියෙනවනේ පුතේ පුටු පේලි 32ක්. එතන ඔක්කොම පුටු තියෙනවා 9 වරක් 2 18න් වට එකක් ඉතිරි. 9 වරක් 3 27යි මේ 1යි 28යි. ඔතන වැඩි ගන්න දන්නවනේ. 9 වරක් 2 18න් වට එකක් ඉතිරි. 9 වරක් 3 27යි එකයි. මෙතන තියෙන පුතේ පුටු 288ක්. මෙතන තියෙනවා 9 වරක් බිංදුව බිංදුවයි 9 වරක් 3 27යි. එතන තියෙනවා පුටු 270. මේ දෙකම එකතු කරාම මුළු පුටු ගාන එනවා 288යි 270යි එකතු කරාම 8.8යි 8යි 7යි 15න් 5 එකක් ඉතිරි 1යි 2යි 3යි 3යි 2යි 5යි. ඒ කියන්නේ ඔක්කොම පුටු තියෙනවා මුළු පුටු තියෙනවා 558ක්. 558ක්. ඉතින් ප්‍රේක්ෂකව ඇවිල්ලා තියෙන්නේ පුටු ගානේ 3න් 2ක්. 3න් 2ක් වෙනවා ඉස්සරහකදී කොහොමද? 3කට බෙදපිය දෙකකින් වැඩි කරනවා. 3න් 2ක් කියන්නේ ඒ යාගේ සමාන කොටස් 3කට බෙදලා ඒ බෙදිච්ච ගානාවේ කොටස් දෙකක්. එහෙනම් මේක අපි ඉස්සෙල්ලාම 3කට බෙදාගෙන ඉමු. මෙන්න මේ ගාන 3කට බෙදාගෙන ඉමු. 558 3කට බෙදමු බලන්න. 5ට 3 එකයි. 3 වරක් 1 3යි. 5න් 3ක් අඩු කරාම 2යි. මම මෙතන මේ බෙදලා හැටි ඒව කියලා දෙන්නේ නැහැ. ගෙනාව 5 15ට 25ට 3 ඒවා 8යි. 3 වරක් 8 24යි. 25න් 24ක් ගියාම 1යි. ගෙනාව 8 15ට 18ට 3 ඒවා 6යි. 3 වරක් 6 18යි. 18න් 18ක් බිඳු. එහෙනම් මෙන්න මේ අගය කෑලි 3කට බෙදුවොත් 186යි. අපිට කියන්නේ 3න් 2ක් ආවයි කියලානේ. මේ වගේ කෑලි දෙකක් ඇවිල්ලා. එහෙනම් දෙකෙන් වැඩි කරත් කමන්නේ මේ වගේ දෙකක් ඉතුරු තමයි. දෙවරක් 12යි එකක් ඉතුරු. දෙවරක් 16යි 17යි එකක් ඉතුරු. දෙවරක් 1 2යි 1යි 3යි. උත්තරේ තමයි 372යි. උත්තරේ 372යි. පැනගියයි ප්‍රශ්න 7යි. ඒ කියන්නේ පිළිතුර 3 372 තියෙන තුන්වෙනි එකේ හිමින් ලස්සනට තේරලා යනවා. හත්වෙනි ගානට යමු. ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද චුට්ටක් හදාගන්න මම වෙලාව දෙනවා ඊට පස්සේ උත්තරේ කියන්න. හරිද? ඒකේ 553 මේක තියෙනද? 554 ඒ කපන්න 554 කපන්න ඕනේ නැහැ. ඒක ඕනේ. ඒක තිබුණොත් ගාන හදාගන්න බෑ. 553 විභාගය කරන්න එපා. මේ ගාන තියෙන නිසා මට හදාගන්න බැරිය කියලා තියෙන එක ප්‍රදාන එපා. මේක අපි හදපු පේපර් එක. හරි. ඒ නිසා අපිට මේ printing mistake කරනවා කියනවනේ. හදාගන්න. 553 ඒක තියෙද්දි 554 කපන්න. මම විනාඩියක් දෙනවා මට උත්තරේ දෙන්න. මම බලනවා එකටම හරි උත්තරේ 1ද 2ද 3ද. මේක කරන්නකො උත්තරේ දාගෙන. උත්තරේ දෙන්නේ 5ද 6ද 7ද. 5 නම් 5 6 නම් 6 7 නම් 7 chat එකට දාගන්න විනාඩියක් දෙනවා ගාන හදන්න. එකටම දාන කෙනාගේ නමයි ඉස්කෝලේ අපි කියමු. Hi sir. chat එකට දාන්න. Hi. Hi. chat එක Hi. Hi.
Higher. කවුද මේ කියලා දාන්න උසරයි කවුද දාලා තියෙන එකටම? මම දාලා නැහැ නේ. Higher, sir. නමක් දාපු කෙනෙක් ඉන්න එකටම දුලන්සා. දුලන්ස් කොහෙද ඉස්කෝලේ? Urubakka. හරියට? Urubakka center. උරුබක්ක UNS කෙල්ලෙක්. Higher. Sir. හරි එහෙනම් මට කියාගෙන යන්න පොඩ්ඩක් කියාගෙන යන්න බලන්න මට පොඩ්ඩක් එසේ වෙන සංඛ්‍යාවලිය මම තාම කියලා දුන්නේ නැහැ. මේ උත්තර දාන කට්ටියන්ගෙන් මම පොඩි අහනවා. මොකද බැරි කට්ටියක් ඉන්නවනේ. බැරි කට්ටිය ඉන්නකොට ඒ යාළුවා කියලා දෙන්න ඕනනේ. මම නිකමට අහන්නේ මේ උත්තරේ ගත්ත කට්ටිය 6 කියන කට්ටිය මොනවද ඒ සංඛ්‍යා? මම ප්‍රශ්නයක් කියවන්නේ නැහැ. 500 සිට 550 එක් සංඛ්‍යා ලියන විට සංඛ්‍යා තුනක එකතුව 13 ලෙස ලැබෙන මෙවැනි සංඛ්‍යා කීයක් තිබේද? කියන බාන එකටම අහුවෙන කෙනා. ඕ Higher, sir. හරි මම 7 කියලා උත්තරයක් දාලා තියෙනවනේ. ඒ නිසා මට මේක කියලා දෙන්න වෙනවා. මම කියලා දෙන්න පස්සේදී ඉස්සෙල්ලා මට කියන්න දැන් මේක කියන්නේ මොකද්ද? මට තේරෙන්නේ නැහැ. 500 සිට 550 එක් සංඛ්‍යා ලියන විට සංඛ්‍යා තුනක එකතුව 13 ලෙස ලැබෙන. يعني ඉලක්ක තුන එකතු කරාම 13 ලෙස ලැබෙන. මෙවැනි සංඛ්‍යා කීයක් තිබේද? එහෙනම් මට කියන්න බලන්න. අපරාට කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි 500න් පස්සේදී එන එහෙම එකතු කරන පළවෙනි සංඛ්‍යාව. දැන් ඔයාලා එකතු කරලා 6 වෙනකන් කරලා 7 වෙනකන් 535 නේ. මගේ පොඩි කනක කේස් එකක් තියෙනවා මේ. දැන් අයියෙන් කියනවා 535. ඒකත් හරි. 5යි 5යි 10යි 10යි 3යි 13යි. අවුලක් නැහැ. හැබැයි පිළිවෙල කියනනම් දලස්. තව කියන්න. 508. 553 පුතේ 550න් පස්ස අපෙන් අහන්නේ 500 554 508 තව සිග්නල් නැති එක්කෙනෙක් ඉන්නවා උදේ කාමරේ අපේ පට්ට දාලා පන්සිය විස්ස ගන්න පුළුවන්ද? 520 ගන්න පුළුවන්ද? 526 ඒකනේ 526 ගන්නවා 5යි 2යි 7යි 7යි 6යි 13යි 5යි 2යි 7යි 7යි 6යි 13 පිළිවෙලට යමුද? පිළිවෙලට ගියා නම් හරිනේ. පිළිවෙලට ගමු. අපෙන් අහන්නේ පුතේ මේ ඉලක්කන් ටික එකතු කරාම 13ක් එන 500 ඉඳලා 550 එක් තියෙන සංඛ්‍යා කීයක් තියෙනවද කියලා. දැන් ඔන්න මම මේකේ ඉලක්කන් ටික මෙහෙම ලියාගෙන යනවා බලන්න ඉන්න. පළවෙනි ඉලක්ක විතර අපිට ගන්න වෙන්නේ 500 එක ගන්න බෑ 5යි 1යි 6යි. එහෙනම් අනුමතාවය මෙතෙන්ට එන්න ඕන 8. දැන් 5යි 8යි 13ක් ගෙන හින්දා.
අපිට ඊළඟ එක්කෙනා ගන්න වෙන්නවා ඕන මෙතනින් එකක් අඩු කරලා මෙතෙන්ට එකක් සෙට් කරන්න පුළුවන්. ගන්න තියෙන්නේ. 5 1 6 7 10 510. නම් මෙතන ඉඳලා 526 සර්. අන්න හරි. ඊළඟට අපිට පුළුවන් මෙතනින් එකක් අඩු කරලා ඒ අඩු වෙන එක මෙතෙන්ට සෙට් කරලා දෙන්න. අතනින් එකක් අඩු කරලා අඩු වෙන එක මෙතෙන්ට සෙට් කරලා දෙන්න පුළුවන්. එතකොට 5 2 7යි 7 6යි 13යි ඒත් වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට පුළුවන් එහෙනම් මේකෙන් එකක් අඩු කරලා අනේ මේකට එකක් දෙන්න. 5යි 3යි 8යි 8යි 5යි 13යි. ඊට පස්සේ පුළුවන් මේකෙන් එකක් අඩු කරලා මේකට එකක් දෙන්න. 544 5යි 4යි 9යි 4යි 13යිනේ. ඊට පස්සේ පුළුවන් මේකෙන් එකක් අඩු කරලා මේකට එකක් දෙන්න. බෑ නේද? 553 ගන්න බෑනේ 550 550 දක්වා තියෙන ටික විතරයි ලියන්න ඕන. ක්ලාස්සා කියන්නේ මොනවද? 5යි. 5 උත්තරේ 5. වැරදි. දාගන්න. සර් උත්තරේ 5ද? 5යි. පළවෙනි උත්තරේද? සර් 561. ඊට ගන්න විශ්වාස වෙන්නේ නැහැ නේ. මොකක්ද විශ්වාස නැහැ? පන්සිය 62 සර්. 562. නෑ 550ට වැඩි වෙන්න බෑලු. 550ට වැඩි වෙන්න බෑලු ප්‍රශ්න කියවන්නේ නෑ. 500 සිට 550 546. අටවෙනි ගානට යමු එහෙනම්. අටවෙනි ගානට යමු. සමචතුරස්‍රාකාර ගෙවැත්තක සමචතුරස්‍ර. පැත්තක දිග මීටර 12කි. අනේ පැත්තක් මීටර 12යි. මේ එක පැත්තක් මීටර 12යි. එහි මායිම දිගේ මීටර 3න් 3ට කම්බි කණු සිටුවා ඇත. ඒ කියන්නේ වටිනා 1යි 2යි 3යි 4යි ඔන්නම කම්බි කණු ඉඳලා මේක හදලා ලේසි ක්‍රමයක් තියෙනවා. මේක මම බලන්නකෝ. මීටර 3න් 3ට හොඳේ. මීටර 3න් 3ට මේක 3ෙන් බෙදන්න ඕනනේ. එතන බලන්න. මෙතෙන්ට 3යි. මෙතෙන්ට 3යි. මෙතෙන්ට 3යි. එක එක උත්තර දෙන්න ළමයි ඉස්සා කොටාගේ හැමින් කියලා දෙන්න. මෙතෙන්ට 3යි. මීටර 3න් 3ට කම්බි කණු ඉඳලා. එතකොට 3 6 9 12 අවුලක් නැහැ. අපෙන් අහන්නේ මොකක්ද? එසේ සිටුවා ඇති කම්බි කණු ගන්න කීයද? තාලේස් ක්‍රමයක් තියෙනවා මම මේක ගන්න. හදලා පෙන්නන මේක. તો උදාහරණයක් මේ 3යි 6යි 9යි 12යි 3යි 6යි 9යි 12යි 3යි 6යි 9යි 12යි මම කියන්නේ වෙලාවම දෙයක් බැරි කෙනෙක් ඉන්නවා නම් මෙහෙම හරි හදලා බලන්න පුළුවන් මේ 3න් 3ට ඉන්නවා 12ක් සම්පූර්ණ කීයක් වෙනවද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 හරිද හරි
උත්තරේ 16යි. එහෙම නැත්නම් වර්ගම මෙහාට 12යි මෙහාට 12යි මෙහාට 12යි මෙහාට 12යි. 12 ඒවා කියද? 12 ඒවා යනවා වටේම ගත්තොත් 12 4ක්. 12 4ක් කීයද? 48යි. තුනෙන් තුනට යන්නේ. 12ට තුනෙන් තුනට යන නිසා මේක තුනෙන් බෙදලා බලුවා නම් ඒක හරි. එතකොට කම්බි කණු 16ක් එනවා. ඒකට හේතුව අර මේ වටේම දිග පරතරවල් ගානේ බෙදෙනවා. පරතරවල් 16ක් වෙන එකනේ කණු 16ක් සෙට්. වැඩි තියෙන අර අපි තුම මෙතනින් පටන් ගත්තා කියලා. මේක මෙහෙම කියලා මෙතෙන්ටම ඉවර වෙනවනේ. සමහර ඒවා තියෙනවා හොඳට කල්පනා කරලා බලන්න. මෙන්න මේ වගේ. කොහොමද මේකේ අපි හිතමුකෝ මේකේ දිග මීටර 10යි කියලා. මම අමතක ප්‍රශ්නයක් කියන්නේ. මේකේ දිග මීටර 10යි. මේකේ දෙකෙන් දෙකට ඉඳලා වැටි හිතන්නකෝ. මොන බලන්න. 1 2ක් ගියා ආයෙ දෙකක් ගියා ආයෙ දෙකක් ගියා ආයෙ දෙකක් ගියා ආයෙ දෙකක් ගියා. ඒතර 2 4 6 8 10 අවුලක්ම නැත. එතකොට පරතරවල් කියන්නේ දෙකේ පරතරවල් 1 2 3 4 5. දෙකේ පරතරවල් 5ක් ආවා. කණු කීයක් ඇවිල්ලා? 1 2 3 4 5 6. එහෙම වුණොත් පරතරවල් ගන්න කණු ගන්න එකක් වැඩි. එහෙනම් අපි හිතමු 10 දෙකෙන් බෙදලා බලන්න. 10 දෙකෙන් බෙදුවාම පරතරවල් 5ක් එනවා. හැබැයි කණු ගන්න 5ට වඩා වැඩි. ඒකනේ හේතුව. මේ කෙලවරේ කණුවක් තියෙනවා මේ කෙලවරේ කණුවක් තියෙනවා. මේක එහෙම නැහැ. පරතරවල් ගානම තමයි කණු ගාන වෙන්නේ. හේතුව අපි හිතුවා මෙතනින් පටන් ගත්තා කියලා. ඔහොම ගිහලා ඉවර වෙන්නේ එතන කණු වෙන්නේ. එතන වැඩිපුර කණුවක් ඇහෙන්නේ නැහැ. මේ කණුවෙම පටන් ගත්තා ඒ කණුවෙම ඉවර වෙනවා. මේකෙදි මෙතනින් පටන් අරන් වෙන කණුවකින් ඉවර වෙනවා. සාපුදාලා දාන්න ඒකේ ගණන් ගාව තියෙන හදිස්සෙන් හරි. මේ වගේ එක තැනකින් පටන් අරන් තව තැනකින් ඉවර වෙනවා නම් පරතරවල් දාන්න වඩා කණු ගාන එකක් වැඩි. පටන් ගත්ත තැනින් ඉවර වෙනවා නම් පරතරවල් ගානයි කණු ගානයි දෙකම එකයි. ඕනමයි යන්න. හරි. යමු අපි 9 වෙනි ගානට. හුස්මට යම් 9 වෙනි ගාන. ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා එකක් හැර එකක් වනසේ පිළිවෙලින් ලියා ඇති සංඛ්‍යා පේළිය. පළමු සංඛ්‍යාව 7ද? ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොකද? දන්න කෙනෙක් කිය. දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා. බෙදෙන්නේ නැති සංඛ්‍යා. සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා නේ. ඔව්. වැරදි. මම අහන්නේ ප්‍රශ්නයක්. 3 දෙකෙන් බෙදෙන්නේ නැද්ද? නෑ. නැත්තේ. මොන බලන්න. නැහැ. බලන්න කොහොනේ 1යි 2යි 3යි 3 බෙදලා දෙකට 1යි භාගයයි 1/2යි 1/2යි 3 දෙකෙන් බෙදනවා. මෙන්න මේක වැරද්ද. ඔයාලා හරියට කියන්න ඕනේ. සමහර අවුලක් නැහැ ඉතල ගන්න අන්කම් කියන්නේ. ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා කියලා කියන්න එපා. දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන ඒවා. එහෙම කියන්නේ නැත්නම් 3ක් දෙකෙන් බෙදලා. නැත්නම් 3ක් දෙකෙන් බෙදනවද? එහෙම කිව්වට ඔයාලා අවුලක් නැහැ ඔයාලා සාමාන්‍යයෙන් මම ත්‍රියාංශ දෙකෙන් කියන්නේ. හැබැයි ඔයාලා හරියටම කියන්න ඕන. ඔයාලා හරියටම කියන්න ඕනේ. ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා. එහෙම කියන්නේ නැතුව ලස්සනට කියන්නේ දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන ඒවා. අවුලක් නැහැ. දැන් අහපුවා මම වචන කියමු. මම ඔයාලගෙන් අහුවා දෙක 3 දෙකෙන් බෙදෙන්නේ නැද්ද? ඔයගොල්ලෝ නැහැ කියලා. මම කිව්ව දෙකෙන් බෙදෙනවා. අය එකමාරයි. බෝල තුනක් දෙක මැදින් බෙදුවා එක බෝලකුයි බෝල භාගෙයි. එකමාරයි. එසා කියනකොට කියන්න අන්න එහෙම මෙහෙම ලස්සන කියන්න. අර 3 දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන්නේ නැති. ඔත්තේ සංඛ්‍යාවල එකක් ඉතිරි වෙනවනේ. හරි කියනවා නිකන් කිව්වා. ඒතර මට කියන්න බලන්න ඔත්තේ සංඛ්‍යා බලා ගන්න නම් අග ඉලක්කමෙන් පුළුවන්. ඉරාට සංඛ්‍යා බලා ගන්න අග ඉලක්කමෙන් පුළුවන්. පුළුවන් ද අපි පුළුවන්. ඒ කොහොමද? ඕනම සංඛ්‍යාවක මේ අංක තියෙන ඉලක්කම ඉතුරු නැතුව දෙකෙන් බෙදනවා නම් ඒක ඉරාටේ. මුළු සංඛ්‍යාව නේ. අග තියෙන ඉලක්කම දෙකෙන් බෙදුවාම ඉතුරු වෙනවා නම් ඒකනේ දැන් බලන්නකො මේකේ. මේ ඔයගොල්ලෝ දන්න මේවා. දැන් 7 කියන කෙනා දෙකෙන් බෙදුවොත් එකක් ඉතුරු වෙනවනේ. 4 2 3යි. එහෙම වුණොත් මේ සංඛ්‍යාව
දැන් මම කියලා දෙන්නා ඔත්තේ ඉරට්ටේ කියන්නේ මොනවද කියලා නෙමෙයි මුත්තේ. අපි යන්නේ වෙන සංඛ්‍යාවකට මෙන්න මේ පැත්තේ. ඔත්තේ සහ ඉරට්ට සංඛ්‍යා එකක් හැර එකක්. මෙන්න එනවා O. මෙන්න එනවා E. ඔන්න එනවා O. මෙන්න එනවා E. ඔත්තේ සහ ඉරට්ට සංඛ්‍යා එකක් හැර එකක් වෙනසේ පිළිවෙලින් ලියා ඇති සංඛ්‍යා පෙළේ. පළමු සංඛ්‍යාව 7යි. මේක 7යි. දෙවෙනි සංඛ්‍යාව 10යි. 10. 7යි 3යි 10යි. එන ඊළඟ 13යි. ඊළඟ 16යි. තුනෙන් කොට යන්නේ 16යි. 16යි. දෙවන සංඛ්‍යාව 10යිද නම් මෙම සංඛ්‍යා රටාවේ 9 වන සහ 12 වන පද මොන 12 වන සංඛ්‍යා උදා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164
12 16 3යි 19යි 3යි 22යි 22යි 3යි 25යි 3යි 28යි 28යි 3යි 31යි 3යි 34යි 34යි 3යි 33යි 3යි 40යි ඔව් 4 මේක 5 මේක 6 7 8 9 10 11 12 දැන් 9 වෙනි පදේ 31 වෙන්න ඕන 12 වෙනි පදේ 40 වෙන්න ඕන එහෙනම් පිළිතුර 12 සහ 40 12 සහ 40 එහෙම ගන්නේ 31 31 සහ 40 නෝනේ 31 31 සහ 40 මට වැරදුනා 12 සහ 40 නේ 12 වෙනි පදේ අනේ sorry 31 සහ 40 ඒ කියන්නේ අංක 3 නේ අංක 3 එක තියෙන්නේ අංක 3 උත්තරේ 31 සහ 40 දැන් ඔයගොල්ලෝ මානසික කීගෙන යන්නේ දැන් 10 වෙනි ගාන ටිකක් සීරියස් කේස් එකක් ප්‍රශ්නෙවත් මම අහන්නේ නැහැ උත්තරේ ලියපු කට්ටිය 10 වෙනි උත්තරේ කියන බලන්න 1ද 2ද 3ද කියලා 3 ඒ කියන්නේ විවිධාකාර පිළිතුරු විවිධාකාර ළමයිට විවිධ විවිධ තැන්වල තියෙනවා කියලා දෙන්න වෙනවනේ සමහරක් වෙලාවට තේරුම් ගන්න අමාරුයි නේද ප්‍රශ්න. ඒකනේ එක කෙනාගේ උත්තර එන්නේ. මම මෙහෙම අහන කලින් ප්‍රශ්න හයක් කරපු නිසා මම පොඩි ප්‍රශ්නයක් දෙනවා මේකට ඕගොල්ලෝ කොහොමද උත්තර දෙන්නේ? හරි මම දැන් 10 ප්‍රශ්න තියෙන්නේ. 10 ප්‍රශ්න තාපොඩේ ගන්න. දැන් ඔයගොල්ලෝ එක දිගට ගණන්යක් හදාගෙන ආපු නිසා මම ගෙදරට තෑග්ගක් කරන්න හදනවා. මම අහනවා මෙහෙම එකක්. මම මේ පහුගිය දවස්වල ඔයගොල්ලන්ට දුන්නේ ගිනි කූරු ප්‍රශ්නයක්. දේශෙම එකක් අහනවා. මට මේකට උත්තරයක් ඕන. ලේසිම එකක්. එතකොට හැබැයි ඒක මට උත්තරේ එවන්න ඕනේ chat එක. ළමයි ඉස්කෝලේ ගහලා chat එකට එවන්න ඕන මේකට උත්තර. හරිද? නැහැනද? ඒකේ එවන පළවෙනි ළමයි කොහේ ළමෙක් මම පොඩි තෑග්ගක් ගෙදෙන්න යනවා. මට ඒ දරුවා මම එයාගේ ඇඩ්‍රස් එක ඉල්ල ගන්න. ප්‍රයිවට් ගෙදෙන්න යනවා හරි සෙල්ලා ගොඩයි. මේ මොකද මම අහන ප්‍රශ්නේ මම අහන්නත් ඕනේ ඔයාලට chat එකට දාන්න පුළුවන් එකක් නේ. ඔයාලා ෆොටෝ එකක් දාන්න පුළුවන්ද කියන්නේ මම කියන එක ඇඳලා ෆොටෝ එකක් දාන්න පුළුවන් chat එකට. very good. ඔඩක් කමිනකෝ. ඉතින් පොඩ්ඩක් ඉතින් අපිට චුට්ටක් කතා කරමු කට්ටියත් එක්ක කවුද කොහෙද ඉන්නේ ඉස්කෝලේ කොහොමද කියලා
චමත් දුලංජන කොහෙද ඉස්කෝලේ පුතේ? චමත්ගේ ඉස්කෝලේ කොහෙද? මාරමරවක ප්‍රාථමික විද්‍යාලය. මොරවක ඉස්කෝලේනේ. ඊළඟට කවුද අපේ මෙත්සරණි? කොහෙද ඉස්කෝලේ? hina වෙලා ඉන්න. කිල්පන කයිස්ත විද්‍යාලය. ඇහුනේ අපිට කොහෙද? කිල්පන කයිස්ත විද්‍යාලය. ඒත් මට ඇහෙන්නේ අවල් පොඩක් මයික් එක ලං කරලා කියන්න. කිරිලිපන. කිරිලිපන. කලින්දු සංකල්ප. කලින්දු කොහෙද ඉස්කෝලේ? කලින්දු සංකල්ප. කලින්දු සංකල්ප. මාර පරිසරය අතර විද්‍යාලය. පට්ටිකලද? ඕෂධි කොහෙද ඉස්කෝලේ? මාර වෙන ඕෂධිගේ මාර තාගේ ඉස්කෝලේ කොහෙද? ඕෂධි කෙනෙක්. මේකේ නරක සෙනුරි ඉන්නවා, සෙනුක ඉන්නවා, දුලන්සා අපේ සමහර අයගේ නම් දාලා නැහැ ඒසා. ලිතික කොහෙද ඉස්කෝලේ බලන්න? ලිතික මතකයි, ලිතික මොරවක නේද? ඉස්කෝලේ මතක නැහැ. කල්පෝතින මහා විද්‍යාලය. ඒකනේ. මම නම් මතකයි පොඩ්ඩක් සම්මන්ත්‍රණයට ආවනේ. අර දැන් අම්මලා සමහර අය බලාගෙන ඉන්නවනේ. අම්මලාත් එක උත්තර හරි ගමන්නේ මට මෙන්න මේක උත්තරයක් ඕනවා. ඉතුරු ප්‍රශ්න කියලා දෙන්න. මම ගිය සතියේ මෙන්න මෙහෙම සිද්ධියක් කරා. සමචතුරාර්ය සිද්ධිය. මයික් එක ඔෆ් කරගන්න. මයික් එක ඔෆ් කරගන්න. මයික් එක ඔෆ් කරගන්න. අර මොනවද අර ඉතින් හරියට බෑග් උත් ගත්තනේ. අන්නේ වගේ ඉතා ප්‍රශ්නයක් දෙනවා වෙලාව නිසා මේ ඉනිකුරු දෙන්නක් හොදෙන්න හේතුව එක පොඩක් උඩට හොඳයි. හම්බෙන වෙලාවට මේව කරන්න පුළුවන්. දැන් මේකෙන් මට මේ සමචතුරාර්ය හතරක් තියෙනවා 1 2 3 4 පහක් තියෙනවා දෙකයි පහ. සමචතුර මේ කුඩා සමචතුරාර්ය හතරක් තියෙනවා. මේ ටික හැදෙලා තියෙන ගිනි කූරු වලින්. මේක එක ගිනි කූරක්, මේක එක ගිනි කූරක්, ගිනි කූරු ඔක්කොම ගිනි කූරු. මට ඕනේ එදා කරපගෙන නේ එදා කරපගෙන අනිත් පැත්ත. ගිනි කූරු තුන අරගෙන තව කෙනෙක් කියනවා. මේක හැබැයි අර ප්‍රශ්න තුනක් ලොකුපත් 6 7 අයිලගෙන අතලගේ මම අහලා තියෙනවා 6 7 අයිලා අත්තගේ නංගිල මයිල දැන් මේක ඉන්නවා මට උත්තර දෙයි කමක් නැහැ ඒක කමන්නේ තමන්ගේ අපේ ධනතොරතුරක් නේ ගිනි කූරු තුනක් අරගෙන තව තැනකින් තියනවා එතකොට අර මොරවකලා මයිට කරේ ගිනි කූරු දෙකක් මකලා දාන්න කියලා දැන් මේක එන්නේ ගිනි කූරු තුනක් අරගෙන තව තැනකින් තියන්න ඕන. එතකොට ඉතුරු වෙන පුළුවන් මේ වගේ කුඩා සමචතුරාර්ය තුනක් විතරයි. කුඩා සමචතුරාර්ය තුනක් විතරයි ඉතුරු වෙන්න පුළුවන්. කොහේ ගහන්නේ? බාහිර ප්‍රශ්න කියන්න. ඔයා කැමති ගිනි කූරු අපි මේකේ කියලා හා මේ ගිනි කූරු අරගෙන තව තැනකින් තියන්න. මේ ගිනි කූරු අරගෙන තව තැනකින් තියන්න. මෙහෙම තියන්න. ඊළඟට මේ ගිනි කූර අරගෙන තව තැනකින් තියනවා. මෙහෙම තියනවා. තව මොකක් හරි එක ගිනි කූරක් ගන්න පුළුවන්. මේක අරගෙන මෙතනින් තියනවා. තියනවා. ඊට පස්සේ මේ සමචතුරාර්ය තුනයි ඉතුරු වෙන්න පුළුවන්. මේ වගේ කෑලි බෑලි ඉතුරු වෙන්නත් බෑ. හරියටම සමචතුරාර්ය තුනක් විතරයි ඉතුරු වෙන්න පුළුවන්. මේකේ උත්තරේ වැරදි. මේකේ තුනේ එකම ප්‍රශ්නයක් විතරයි. හරි ගන්න බලන්න. ෆොටෝ එකක් දාන්න බලන්න chat එකට. දාන්න. පොඩ්ඩක් උත්තරේ මොනස මම පොඩ්ඩක් ඔයාලට මේ තේරෙන්න ඕන නිසා දැන් සමහරට කියන්න බෑනේ මම එක එක ගිනි කුරට අංකයක් දානවා මෙන්න 1 මෙන්න 2 මෙන්න 3 මෙන්න 4 මෙන්න 5 මෙන්න 6 මෙන්න 7 මෙන්න 8 මෙන්න 9 මෙන්න 10 මෙන්න 11 මෙන්න 12 මොන ගිනි කුරු තුනද අයින්ට කරන්නේ නැවතත් මගේ ප්‍රශ්නය ගිනි කුරු තුනක් අයින්ට කළා දාගන්න තියන්නේ සමචතුරාර්ය තුනක් විතරක් ඉතිරි කරලා පෙන්නන්න.
හොඳයි. මේක කොහොමද? ටැග් එකක් කියවනක දෙන්න. ඉරුණාන් සාලි තමයි වගේ තමයි ටැග් එකක් කියවනක දෙන්න. දාලා දෙනවනේ. සර් මම හොයාගත්තා. කවුද මුලින්ම දාලා තියෙන්නේ? කාලු සංකල්ප. සර් මම හොයාගත්තා. කවුද? බිම්සර. කිය. මාත් හොයාගත්තා. මං කොන්දේසිය තමයි chat එකේ එකටම දාලා ගෙනා. දැන්ට දාලා තියෙන උත්තර කියන්නකෝ. සර් මමත් හොයාගත්තා. දැම්ම. අයි බලමු. මොරවක මහේලි මන්තරා සෙනවි රත්න. හරි. කවුද තුෂාර මේ දාලා තියෙන්නේ පොඩේ? කලුදු සංකල්ප. කලුදු සංකල්ප මයික් එක ගන්නත් දෙයි. අර 12 තියෙන අංකෙ තියෙන තැන ගිනි කූර කපනවා. මයික් එකයි මේ අරවා පේන්නේ. මෙයා. කලදුලයි අප කෙනෙක් ඉන්නවද නැහැ? අයියා අයියා කී වසරේ ඉන්නේ? 10 වසරේ 10 වසර. අයියා නම මොකද්ද? දුමිදු හවුද? දුමිදු මුනිදු. දුමිදු. දුමිදු හරි කියන්න බලන්න මේ උත්තරේ මොකක්ද අයිට කරන්නේ? අර 12 තියෙන අංක ළඟ තියෙන ගිනි කූර කපනවා. මේක මකනවා. ඉතුරු ටික පේන්නේ අංකේ. නැවුනේ. අංක ටික දාන්න බැරි වුණා සර්. එකක. කමන්නේ ඔයා කියන්නකෝ දැන් මේක දාන කාර්යය. පේන්නේ. සර් පේන්නේ නැහැ. මාව පේන්නේ නැද්ද? ඔව්. දැන් හරිනේ. අර 12 කපනවා. දෙක කපනවා. අර දෙක ළඟ තියෙන ගිනි කූර. 12 මැකුවා. හරි තව අර දෙක ළඟ තියෙන ගිනි කූර කපනවා. මේකද? ඔව්. හරි. ඊට පස්සේ අර එක තියෙන එක කපනවා. හරි. ඊට පස්සේ අර 10 ළඟ එක ගිනි කූරක් උඩින් අඳිනවා. අඳිනවා. හරි. ඊට පස්සේ අර දෙකක් අඳිනවා. ඈ යටට එහෙම යටට අඳිනවා. මොකක්? යටට දැන්නා. හරි. ඊට පස්සේ අතන එකක් අඳිනවා. මෙහාට දැන්නා. හරිනේ හරි. මේ තප කරන්න දෙයක් නැහැ. සරසවිලක් කරන්න පුළුවන්. පත්තිකලම් යන්නේ තියෙන්නේ. මම දෙන්න දෙයක්. හරි. සාර්ථක පිළිතුරක්. මේ උත්තරේ දීපු තව ළමයි ඉන්නවා. හැබැයි ඒකටම chat එකට දැන් මේ කවුද? සංකල්ප කොල්ලට අපි ටැග් දෙනවා. මම දාන්නේ පුතේ මගේ නම්බරේ තියෙනනේ. WhatsApp නම්බර WhatsApp එකේ මැසේජ් එකක් දාන්න සම්පූර්ණ නම ඇඩ්‍රස් එකත් එක්ක. හරි. නැත්නම් ක්ලාස් එකට දාන්න. හරි. එහෙනම් ඔන්න යමු 10 වෙනි ගානට. mic off. සම්මේලනේ 10 වෙනි ගානට යන්න. 10 වෙනි ගානට මේ එක එක ළමයි එක එක උත්තර දෙනවා. මම දෙතුර වේගෙන් කරමු. මෙතන තියෙනවා 445. 445. ආයෙත් තියෙනවා 568. ආයෙත් තියෙනවා 775. ඊට පස්සේ තියෙනවා BCD. ඊට පස්සේ තියෙනවා CBC. ඊට පස්සේ තියෙනවා ABC ABA.
ඊට පස්සේ තියෙනවා ABA. මේවා තියෙන ගොඩක් අට යන අමාරුයි. පහත කාඩ්පත් වල ඇති ඉලක්කම් සහ ඉංග්‍රීසි අක්ෂර අතර සම්බන්ධය. කාඩ්පත් වල ඉලක්කම් ටිකයි ඉංග්‍රීසි අක්ෂර ටිකයි අතර තියෙන සම්බන්ධය තියෙනවනේ. ඒ සම්බන්ධය හොඳින් හඳුනාගෙන එම කාඩ්පත් ව්‍යාකරණ ආකාරයේ නිවර්තිත දක්වාදී පිළිතුර තෝරා. පළවෙනි එක තියෙනවා මෙහෙම යා කරලා. කොහොම යා කරලා තියෙනවා. ඒ කියන්නේ මේක මේක මැදින්. දෙවෙනි එක තියෙනවා මෙහෙම යා කරලා. ඒ කියන්නේ මේ දෙක මේක මේක උදාහරණ. තුන්වෙනි එක තියෙනවා පේනනේ පොඩේ නේද? මෙහෙම. ඒ කියන්නේ මේක මේකට. දැන් කියන බලන්න ටිකක් අමාරු ගන්න. කියන්න මට පිළිතුර 1ද 2ද 3ද කියලා. 1 කවුද මේ එක කියලා කිව්ව පුතාගේ නම මොකද? මේ දැන් මයික් ඔන් කරලා ගෙනියන පස්සේ මට නම් බලා ගන්න බැරි නිසා 3 කියලා දාලා තියෙනවා ලිතිකනේ. ලිතික මේ කැමරා එක ඔන් කරලා තියෙනවා. මට කියන්න බෑ දැන් 3 කියලා දාලා තියෙනවනේ. කොහොමද ඔයා උත්තරේ 3 කියලා කියන්නේ? හේතුව. හේතුව කියන්නේ ඔද්දු නිවන. පුතා මයික් එක ලාට කිට්ටු වෙලා කියන්නේ. උත්තරේ හේතුව කියන්න පුළුවන් කාටද? පේන්නේ ඈ පේන්නේ AB වෙලා මදි අපි යන්න වඩා ඉන්නේ මේකේ පොඩි කේස් එකක් උත්තර බලන්න ඈ කියන්නේ දැන් වගේ හරි මයික් ඔෆ් කරගන්න මේකේ තියෙන කේස් එක තමයි මේ ඔයාලට පේනවා දැන් 4 කියලා තියෙන ඉලක්කම් දෙකක්. ඒ කියන්නේ එකම ඉලක්කමනේ. ඒතර ඔයා බලයි මේකේ ඉංග්‍රීසි අපු දෙකක් එක ළඟ තියෙනවද කියලා. VB CC AA එහෙම නැහැ. එහෙම බලන්න බෑ මේ. ඔච්චර දැනුවත් එහෙම බලන්න බෑ. ඒ උත්සාහය අසාර්ථකයි. එහෙනම් 7 තියෙනවා. එහෙනම් එකම ළඟ ඉංග්‍රීසි අපු එහෙම බෑ. එහෙනම් අය බලමු ඔය තියෙන ඉංග්‍රීසි අපුරු දැන් එක වගේ ඒවා දෙකක් හරි කොහේ හරි තැනක තියෙනවා. දෙක තේරුන්නේ නැහැ. මෙන්න මෙහෙම බලන්න. හොඳට අධ්‍යයනය කරනකොට ඔයාලට තේරෙනවා මේකේ B අකුර විතරක් තියෙනවා තුන්පළ තුනේම තියෙනවා. B අකුර විතරක් තියෙන තුනේම. මම දැක්ක සමහර අය චූටි ලේසි ගණන් සම්බන්ධ කරනවා. ඉතින් මේක එහෙම ගන්න ටිකක් අමාරුයි. අපි කරමු යවුලන්නේ නැහැ. අපිත් එක්ක ඉන්නේ හැමතිස්සෙම මීටර වගේ ළමයි. B අකුර තුනේම තියෙනවා. හරිද? වෙන අකුරක් කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. එහෙනම් තුනේම තියෙන ඉලක්කමක් තියන්න. පහ. ඒක අමුතු උත්තර දෙන්න ඕනේ. මේක තියෙන ඉලක්කම තමයි 5. එහෙනම් අපිට කෙලින්ම අපිට කියන්න පුළුවන් B කියාගේ 5යි කියලා. එහෙනම් අපි කරනවා එකක් කරගන්න B කියාගේ 5යි. ඊට පස්සේ බලන්න මෙන්න මෙයා D කියන කෙනා වෙන කොහෙවත් නැහැ.
D කියන එක නම් වෙන කොහෙවත් නැහැ. එහෙනම් එකම තැනක විතරක් තියෙන ඊළඟ උප බලන්න. 8 හරි 8. එහෙනම් මෙන්න බය නැතුව කියන්න පුළුවන් එහෙනම් මේක මේකට. බය නැතුව කියන්න පුළුවන් D අකුරු තියෙන 1යි 8 ඊළඟට තියෙන 1යි. එකක් විතරක් ඉන්න එකෙක් ඉන්නේ මෙන්න මෙතන. 8. හරිද? 8. ඒක අවුලක් නැහැ. හරි. 8. එකක් හොයාගන්න. යමු තව එකකට. දැන් B අකුර 5යි. මෙන්න මෙතන ඉන්නවා B අකුර. හරිද? B අකුර එකක් ඉන්නේ. B අකුර එකකුයි. තව එක වගේම ඉංග්‍රීසි අක්ෂර දෙකක් තියෙනවා. තව එක වගේම ඉංග්‍රීසි අක්ෂර දෙකක් තියෙනවා. අප්පට්ටසේ මෙන්න B අකුර එකක් තියෙනවා. එක වගේ ඉංග්‍රීසි අක්ෂර දෙකක් තියෙනවා. ඒකත් හරි. මෙන්න B අකුරක් තියෙනවා. එක වගේ ඉංග්‍රීසි අක්ෂර දෙකකුත් තියෙනවා. එතකොට මේකට උත්තරේ මූද. B අකුරක් තියෙනවා. එක වගේ ඉලක්කම් දෙකක් තියෙන නිසා එක වගේ ඉංග්‍රීසි අක්ෂර දෙකකුත් තියෙනවා. හරි. මුගෙත් B අකුර තියෙනවා. එක වගේ ඉංග්‍රීසි අක්ෂර දෙකකුත් තියෙනවා. මුගෙත් B අකුර තියෙනවා. එක වගේ ඉංග්‍රීසි අක්ෂර දෙකකුත් තාම හිතාගන්න බෑ. හැබැයි ඔයාලට පේනවා රත්තරන් පුතේ මෙතන 4 ඉලක්කම් තියෙනවනේ. 4 ඉලක්කම් ආයේ කොහෙවත් තැනක නැහැ. හැබැයි මෙතන තියෙනවා 7 ඉලක්කම් මෙතනක් තියෙනවා. එහෙනම් C අකුර ගත්තොත් C අකුර දෙපැත්තක තියෙනවනේ. මෙතනක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේකට උත්තරේ මෙන්න මේක කියලා තමයි ගන්න වෙන්නේ. මොකද 4 ඉලක්කම් දෙකක් තියෙන්නේ මේකේ විතරයි. එහෙනම් එකම වර්ගයේ ඉංග්‍රීසි අක්ෂර දෙකක් තියෙන්නේ මේකේ විතරයි. ඒකයි එතන ගන්න. එහෙනම් අවසාන උත්තරය සදහලක් මේ උත්තරේ මෙන්න මේකට ගන්න වෙනවා. මොකද්ද? එක වගේ 7 ඉලක්කම් දෙකක් තියෙනවා නම් එක වගේ ඉංග්‍රීසි අක්ෂර දෙකකුත් තියෙන්න ඕන. 5 ඉලක්කම තියෙනවා කියලා කියන්නේ B අකුරකුත් තියෙන්න ඕන. වැඩේ කම්ප්ලීට්. 7 ඉලක්කම් කියලා තව මෙතනක් තියෙනවනේ. එහෙනම් C අකුර මෙතනක් තියෙනවනේ. සාවුලක් නැහැ. එහෙනම් උත්තරේ ඉඳගන්නේ මෙහෙට 2යි මෙහෙට 1යි මෙහෙට 2යි මෙහෙට 1යි උත්තරය 3යි. උත්තරය 3. තරමක් නෙමෙයි ටිකක් අමාරු. ටිකක් නෙමෙයි ගොඩක් අමාරු. මොනවා හරි ප්‍රශ්නයක් ගන්න හැටි තේරුම් නැතොත් WhatsApp එකේ හරි මැසේජ් එකක් දාන්න ඈ. වැඩත් එක වොයිස් මැසේජ් එකකින් හරි උත්තරේ කියලා දෙන්න බලන්න. ප්‍රශ්න 11. විජය විද්‍යාලයේ සීනුව සෑම මිනිත්තු 30කට වරක්ද පරාක්‍රම විද්‍යාලයේ සීනුව සෑම මිනිත්තු 45කට වරක්ද විජය පරාක්‍රම විජය නිවාසයේ සෑම මිනිත්තු 30කට වරක්. ඒ කියන්නේ 30ක් යනවා ඩාන් ගාලා ආයමත් විනාඩි 60කින් 30 කියලා යනවා ඩාන් ගාලා බිල්ලයක් ගන්නවා. හරි 30ක් යනවා ටාම් ඊළඟට තාමිනිතු 60කින් ටාම් ආයෙ තාමිනිතු 90කින් ටාම් ආයෙ තාමිනිතු 120කින් 30 කියලා යන්නේ ටාන් ගාලා බිල්ලයක් ගන්නවා. ඊට පස්සේ මොකද කියන්නේ? පරාක්‍රම විද්‍යාලයේ සීනුව සෑම මිනිත්තු 45 වරක්. මෙයා ගහන්නේ 45 ගන්න. 45යි. 45කින් ගැහුවා ටාන් ආයෙ 45 කියන 45 90යි. ටාන් ආයෙ 95 135යි. ආයෙ මිනිත්තු 135 ගෙන. 45න් පස්සේ මිනිත්තු 135කින් ගහනවා. මොකද යන්නේ? අර ඇයි තියෙන ගහනවා. අනිත් එක 45 ගන්නවා. පෙරවරු 7යි 30ට. ඒක උදේ ඉස්කෝලේ පටන් ගන්නවා. දෙකේම සීනු එකවර නාමුණා. අනේ පෙරවරු 7යි 30ට මේ දෙගොල්ලගෙම සීනු එකවර නාද වෙනවා. මේ දෙගොල්ලගෙම සීනු එකවර නාද වෙනවා. එහෙනම් ආයෙ මූ බෙල්ලෙක් ගහන්නේ 7යි 30 ඉඳලා පැය භාගයක් ගියාම. ඒ කියන්නේ විනාඩි 30ක් ගියා. 8ට. ඊළඟට ආයෙ ගහනවා පැයක් ගියාම. එහෙනම් 7යි 30 ඉඳලා පැයක් ගියාම. කියන්නේ විනාඩි 60ක් කියන්නේ පැයයි. එහෙනම් 7යි 30 ඉඳලා 8යි 30 අර බෙල්ල. ඔව්. පැයකින්. මේ දෙදෙනාම නැවත වතාවක් එකවර සීනුව නාද කරන්නේ කියලා. එහෙනම් මේකයි මෙතන පටන් අරගෙන ආයේ මිනිත්තු 90කින් දෙදෙනාම එක විට සීනුව නාද කරනවා. ඒ කියන්නේ 7යි 30ට දෙන්නකම බෙල්ලෙක් ගහනවා.
ආයෙ වර පියන් පහළ තේරෙනවා. ආයෙ 90කින් විනාඩි 90කින් තමයි බෙල් එක. විනාඩි 90ක් කියන්නේ පැය කොච්චරක්ද? පැය එකයි විනාඩි 30යි. පැය එකයි විනාඩි 30යි. මොකද පැයකට විනාඩි 60ක් තියෙනවා පුතේ. පැයකට විනාඩි 60ක් තියෙනවා. විනාඩි කියන්නේ මිනිත්තු 60ක් තියෙනවා. ඒතර මිනිත්තු 90ක් කිව්වම 60කුයි තව මිනිත්තු 30කුයි එනෝනේ. එතන මෙතන පැය එකයි මිනිත්තු 30ක් කියන්නේ පැය භාගයක්. මිනිත්තු 30ක් කියන්නේ පැය භාගයක්. ඉතින් තව පැය එකමාරකට පස්සේ. එහෙනම් 7:30 ඉඳලා පැය එකමාරක් ගණන් කරන්න. 7:30 ඉඳලා පැයක් ගියහම 8:30යි. 8:30 ඉඳලා පැය භාගයක් ගියහම 9යි. එහෙනම් ආයේ ඉස්කෝල දෙකේම බෙල් දෙක ගහනවා 9ට පිළිතුර 2. පිළිතුර 2. මට ලීසි ගන්න. එක දෙක තුන හතර දොළොස් වෙනි කාරණට යම් 12 වෙනි කාරණා මම රොබස ගහන්නේ අඳින්න යන්නේ නැහැ. අඳින්න ඕනද? අඳින්න ඕනේ නැහැ. ඔයාලට මම උත්තරේ දෙන්නම් මේකේ පුත ගාන. ඔයාලට කීයක් ආවද? 12 වෙනි කාරණා උත්තරේ කීයක් ආවද? 9යි. ඔව්. ඔය අර මේ කැට් ඔෆ් කරන්න. වෘත 9යි කියන්නේ. ඒ කියන්නේ මේ 10ක් කියලා ගත්තොත් මේ වෘත කෑලි ගන්න මේක කෑලි ගන්න බෑ. හරිද? 9යි. කෑලි එහෙම ගන්න බෑ. හේතුව කෑලි ගත්තොත් 10ට වඩා වැඩි කිසිම කෑලි. 9යි සර්. තියෙන 9යි. ඒක ගණන් හදලා බලන්න පුළුවන් ඕන කෙනෙක්. ඒකේ පොඩි පොඩි ප්‍රශ්න නෝගන්නේ. සම්පූර්ණක 9යි තියෙන්නේ. 10 වෙනි කාරණා උත්තරේ කියන්නේ. 10 වෙනි එකට උත්තරේ 1. තමයි එකකින් අහනම් මයික් ඔන් කරලා කියන්න ඕනේ. 1 මයික් ඔෆ් කරන්න. මයික් ඔෆ් කරන කවුරුත් බර කියන්න බලන්න. ෆෝන් එකේ නම දාලා ආපු ළමයි ඉන්නවා. ඒ ළමයිගේ නමකින් කියන්න බෑනේ. කාවින්ද්‍යා නෙත්මිනීට කියන්න බලන්න උත්තරේ ආවේ කීයද? 13 වෙනි කාණ්ඩ. පළවෙනි උත්තරේද, දෙවෙනි උත්තරේද, තුන්වෙනි උත්තරේද? කාවින්ද්‍යා නෙත්මිනී උවින්දු එක උවින්දුට උත්තරේ මොකක්ද ආයේ පුතේ? එක උවින්දුගේ කොහෙද ඉස්කෝලේ? මාරු උරුබොක්ක. උරුබොක් ඉස්කෝලේ නේ. සරි පිළිතුර එක තමයි ගන්න වෙන්නේ. පිළිතුර 40. ශාලා දෙකකින් එක් ශාලාවක සිටින මිනිසුන් සංඛ්‍යාව අනෙක් ශාලාවේ සිටින වෙනත් උත්තර දෙකකට හිටියා. ශාලා දෙකකින් එක් ශාලාවක සිටින මිනිසුන් සංඛ්‍යාව මෙන්න එක ශාලාවක් මෙන්න අනෙක් ශාලාව. ශාලා දෙකකින් එක් ශාලාවක සිටින මිනිසුන් සංඛ්‍යාව අනෙක් ශාලාවේ සිටින මිනිසුන් සංඛ්‍යාවේ දෙගුණයට වඩා මේ ඉන්න ගාන ඉන්නවනේ ඒ ගානේ දෙගුණයට වඩා මේක වගේ දෙගුණයකට වඩා පහකින් අඩුයි. මේ දැන් ඔයාලා හිතන්නේ මේ ශාලාවේ ඉන්නේ මෙන්න මෙච්චර ගාණක් කියලා හිතන්න. ඒතර මේ ශාලාවේ ඉන්නවලු මෙයා වගේ දෙගුණයක්. දෙකෙන් වැඩි කරාම හරියි. මෙයා වගේ දෙගුණයකට වඩා පහක් අඩුයි. අපෙන් ආන ශාලා දෙකේම ඉන්න පුළුවන් මිනිස්සු සංඛ්‍යාව විය හැක්කේ කුමක්ද කියලා. මම පොඩි දෙයක් ඔයාලට කියන්නම් මේක ඔයාලට පැහැදිලිවම උත්තරේ පේනවා 40 තියෙනවා. සමහරක් වෙලාවට අපිට උත්තරේ දිහා බලලා අගේ උත්තර ටික සංසන්දනය කරලා හරි උත්තරේ ගන්න පුළුවන්. අනිත් උත්තරේ තියෙනවා 50. අනිත් උත්තරේ තියෙනවා 60. හරිද? පැහැදිලිවම පේනවා
ලැබෙන උත්තරේ ඒ කියන්නේ මේ ශාලා දෙකෙන්ම ලැබෙන උත්තරය එකතු කරාම මේ ශාලාවේ එකතු කරාම 10 ගුණාකාරයක් ඇවිල්ලා තියෙනවා. මගෙන් 10 ඇහුවා. ගුණාකාරයක් එන්න නම් එක්ක අකට පහේවා දෙකක් තියෙන එකක් එකතු කරන්න ඕන 5යි 10යි කියලා එන්නේ. හරි මං කිව්වා. හරි හරිද? අකට පහේවා දෙකක් තියෙන එකක් එකතු කරන්න එපායි 10ක් ඉන්න. මොකද මෙතන පහක් අඩු කතන්දරයකුත් කියනවනේ. පහක් අඩු නම් අනිවාර්යෙන්ම මේක පහේ ගුණාකාරයෙන් සෙට් කරලා අපි ඒ නිසා දැන් මේ දෙකේම එකතුව 60ට අඩු නම් මේ අනිවාර්යෙන් 60ට අඩු උත්තරයක් එන්නේ. ඒතර අනිවාර්යෙන් පහේ ගුණාකාර තියෙන එක අපි දැන් දාලා බලමු. අපි හිතමු මේ ශාලාවේ ඉන්නවා කියලා 15ක් 10 දාන්නේ 15ක් ඉන්නවා කියමු 15ක් ඉන්න මේ ශාලාවේ. අපිට හිතන්නනේ මේ ශාලාවේ 15යි. එතන මේකේ ඉන්නවලු 15ට වඩා දෙගුණයක්. 15 වෙන දෙකක් නේද 30යි. ඊට වඩා 5ක් අඩුයි. 30ට වඩා 5ක් අඩුයි නම් 25යි. 25යි. ලද තැනම පිළිතුර හම්බුණා. මේකේ ඇයි මම මේ 5 දාලා කියන්නේ මේ 15 දාගත්තේ. ඒකත් අහලා අනේ සර් අපිට තේරෙන්නේ එකපාරම 15 දාගන්න. මම කල්පනා කරේ මෙහෙමයි. මේවයි ලැබෙන උත්තර තියෙනවානේ. උත්තර තුන 10ක් නාන. ඒ කියන්නේ එකතු කරාම 10ක් තුන අපිට අනිවාර්යයි. මෙහෙම මොකද මේ පහක් අඩු කතන්දරයක් කිව්වනේ. පහක් අඩු කතන්දරයක්. පහක් අඩු නම් අනිවාර්යයෙන් මේ පැත්තේ අඩු වෙන 5යි මේ පැත්තේ එන්න ඕන 5ක් තියෙන ඉලක්කමක් තමයි. මොකද මෙහෙම 5යි සෙට් වුණාම තමයි 10ක් එන උත්තරයක් එන්නේ. ගන්න තේරෙන්නේ. 60ට වඩා අඩුයි ඔක්කොම එකතුව. එහෙනම් අනිවාර්යයෙන් මේ ශාලාවේ තියෙන ගාන අපිට 5ක් එන්න නම් 15 වෙයි. නැත්තම් 25ක් වෙන්න ඕන. 25ක් වෙන්න බෑ ඉස්සරහට. මේකේ 25ක් වුණොත් එයා වගේ දෙගුණයක් ගත්තොත් මෙතන 50ක් වෙනවා. 5ක් අඩු වුණාම 45 ඒක ඇත්ත. ඒතර 45 ඉඳලා 15 අනිවාර්යෙන් 50 මීටර වැඩි උත්තරයක් එනවා. සම 15ක් දාලා බැලුවා 15 වගේ දෙගුණයක් මෙතන සෙට් වුණාම එනවා 30ක්. ඊට වඩා 5ක් අඩු වෙනවා. 30න් 5ක් ගියාම 25යි. 15යි 25යි දෙක එකතු කරාම 4යි. එහෙනම් පිළිතුර 40. පිළිතුර 40. 14 වෙනි ගාන. 14 වෙනි ගාන. පොතක මිල පැන්සල් දෙකක මිලටද? මම මෙහෙම අද ගන්නවා. මේ 14 වෙනි ගානේ වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද මම පේපරේ ඔයාලට හම්බෙච්ච දවසම WhatsApp group එකට දාන්න මෙන්න මෙහෙම පොඩි වැරද්දක් තියෙනවා ඒක හදාගන්න කියලා. ඊයේ පෙරේද දවසේ අපිට පේපරේ ගත්ත ළමයෙක්ට ඒ වැරද්ද කියන්න මට බැරි වුණා. ඒ නිසා පේපරේ සම්මානයට ආපු නැත්නම් අපේ WhatsApp group එකේ ඉන්න දරුවන්ට මම පේපරේ දාලා දී ඒ වගේම මේ පේපරේ මෙන්න මේ 14 වෙනි ගානේ පොඩි වැරද්දක් තියෙනවා ඒක වැරද්ද හදාගන්න. ඒක තමයි අග යටම තියෙන 240 කියන එක 24ක් කරගන්නේ. හරිද? කතාව පොතක මිල මෙන්න තියෙන පොත. මෙන්න තියෙන පොත. පොතක මිල පැන්සල් දෙකක මිලටද? මෙන්න තියෙන පැන්සල. මෙන්න තියෙන පැන්සල. හරි. පොතක මිල සමානයි පැන්සල් දෙකක මිල. පැන්සල් පහක මිල. අනේ 1යි 2යි 3යි 4යි 5යි. පැන්සල් පහක මිල ගම් බෝතල් දෙකකට සමානයි. ගම් බෝතල් 1යි ගම් බෝතල් 2යි. දෙකකට සමානයි. පොතක් සහ පෑනක් මිලදී ගත්තයි පොතකුත් ගන්නවා පැන්සලකුත් ගන්නවා. පොතකුත් ගන්නවා පැන්සලකුත් ගන්නවා. මිලදී ගත් අයකෝ ඒ සඳහා ගෙවන මුදල 24යි. මේ සඳහා ගෙවන මුදල 24යි. පොතකුත් ගන්නවා පැන්සලකුත් ගන්නවා. ඒතර මේ දෙකේ එකතු 24යි. මම නිකම්ම වගේ නිකම් ප්‍රශ්න කරනවා. පොතක් කියන්නේ පැන්සල් දෙකක්නේ. එහෙනම් මම මෙතන පොත කියන එක වෙනුවට පැන්සල් දෙකක් දාගන්නද? පොත කියන කෙනා අයින්ට කළ පොත පැන්සල් දෙකක් දාගන්න. ඒතර ඇත්තම කතාන්දරේ පැන්සල් 3ක මිල තමයි 24 වෙන්නේ. එතන එක පැන්සලක් රුපියල් 8ක් වෙනවා. ඒ කියන්නේ 24 සමාන කෑලි තුනකට බෙදාගන්න. එක පැන්සලක් 8ක් වෙනවා. මොකෝ කියන්නේ? ගම් බෝතලයක මිල කීයද කියලා අහන්න. ගම් බෝතලයක මිල. 8යි. ගම් බෝතලයක මිල කීයද කියලා අහන්න. රුපියල් 30යි. ඔව්. පැන්සලක මිල 8යි. පැන්සලක මිල 8යි.
පැන්සල කැමිල 8යි. එහෙනම් ගම්බෝතල් දෙකක මිල එනවා පැන්සල් 5කින්. 8 වරක් 5 40යි. එහෙනම් ගම්බෝතල් දෙක 40ක් වෙනවා. අපෙන් ගහන්නේ එක ගම්බෝතලයක් කියන්නේ 20යි. 20යි. ඒවට පවුනේ මට මහන්සි වුණාට මට ආවුණා ළමයි දෙන තුනෙක් උත්තර දෙක තුනක් කියන 30යි කියලා කියන ආවුණා 24යි වගේ උත්තරයක් ඇහුණා මම එක වතාවක් ආයෙ කියලා දෙන්න මොකද තා වැඩි දවසක් නැහැනේ ඔන්න බලන්න හිමින් ගාන කියලා හිමින් ගාන කියන අවුලක් නැහැ වැඩිය පොතක මිල පැන්සල් දෙකක මිලටද මෙන්න පොතක් මෙන්න පැන්සල් දෙකක් සමාන වෙයි තියාගන්න පැන්සල් පහක මිල 1 2 3 4 5 පැන්සල් පහක මිල ගම්බෝතල් දෙකකට සමානයි. අන්න ගම්බෝතල් දෙක. අපිට කියන පොතක් සහ පැන්සලක් මිලදී ගත්තයි. පොතකුයි මෙන්න පොතකුයි පැන්සලකුයි මෙන්න මේ දෙක මිලදී ගත්ත අයෙකු ඒ සඳහා ගෙවන මුදල 24යි. 240 නෙමෙයි 24යි. අපෙන් අහන ගම්බෝතලයක මිල. ඔයාලට ගම්බෝතලයක මිල නැති හොයන්න පුළුවන් නැති ලේසියෙන් පැන්සලක මිල හොයාගත්තා. ඔයාලා දන්නවා පොතක් කියලා කියන්නේ පැන්සල් දෙකක් නේ. හරිද මේ කිව්වොත්? එහෙනම් මම පොත කියන එක අයින්ට කරලා එතෙන්ට දා ගන්නවා පැන්සල් දෙකක්. නම් මේ පැන්සල් තුනක මිල තමයි 24 වෙන්නේ. පැන්සල් තුනක් 24 නම් එක පැන්සලක් 8යි. 24 තුනෙන් බෙදුවාම 8යි. එක පැන්සලක් 8යි නම් මෙතන තියෙනවා පැන්සල් 5. 8 5 40යි. හැබැයි මේ ගම්බෝතල් දෙකක් ගම්බෝතල් දෙකක් 40යි නේද? එක ගම්බෝතලයක් නේද? පළවෙනි උත්තරය. පළවෙනි උත්තරය. අවසියෙන් තින්නේ. පාරසනිකා වෙලෙන්දෙක් මිලදීගත් පරිප්පු කිලෝග්‍රෑම් 3 540ට විකුණා 36ක ලාභයක් ලැබුවේය. කිලෝග්‍රෑම් 3 අරගෙන 36කට විකුණන ලාභය. වෙලෙන්දා පරිප්පු කිලෝ එකක් මිලදී ගත්තේ කියලා. ඒක බලමු. කිලෝග්‍රෑම් 3ක් අරගෙන ඒක විකුණලා ඒක 540ට විකුණනවා. 36ක ලාභයක් හම්බුණා. ඒ කියන්නේ විකුණුණාට පස්සේ වැඩි දුරක් හම්බුණා කියන එක. මම මේක අරගෙන මම මේක විකුණුණාට පස්සේ මට 36ක ලාභයක් වෙනවා. ඒ කියන්නේ මේකෙන් මට 36ක් ලාභය කියන්නේ මම ගත්ත ගානට වඩා රුපියල් 36ක් වැඩිපුර විකුණනවා. එහෙනම් මේ මිනිස්සයා 540ට විකුණන්න තියෙන්නේ මීට වඩා 36ක් අඩුවෙන් අරගෙන. 540න් 36ක් අඩුවෙන් අරගෙන. බිංදුවෙන් 6ක් බෑ 10න් 6ක් 4යි. මෙතන දැන් තුනක් තියෙනවා 3ක් ගියාම බිංදුවයි මෙතන 5යි. එහෙනම් මෙයා මේක අරගෙන තියෙන්නේ 504යි. 504ට ගත්ත නිසා තමයි 540ට විකුණලා 36ක ලාභයක් එන්නේ. අපෙන් අහන්නේ කිලෝ එකක් ගත්ත මිලෙකට. මේ තියෙන කිලෝ 3ක් ගත්ත මිල. කිලෝ 3ම අරගෙන තියෙන්නේ 504. එහෙනම් 504 බෙදන්න 3ෙන් එතකොට එනවා 1 කිලෝග්‍රෑම් එකක් ගත්ත ගාන. 5ට 3 එකයි. 3 එකක් 3යි. 5න් 3ක් ගියාම 2යි. මේ බිංදුව ගේන මෙතන. 20ට 3 ඒවා 6යි. 20ට 3 6යි. 3 ඒවා 6ක් 18යි. 18ක් ගියාම 2යි. මේ 4 ගේන මෙතන. 24ට 3 ඒවා 8යි. 3 ඒවා 8යි. බිංදුවයි. එතකොට එකක් හා මිල 168ක් එනවා. පිළිතුර 2. පිළිතුර 2. දැන් මේ උත්තර ලියලා සම්බන්ධ වෙන ළමයිට ඉතින් මේ වහුලක් කරන්නේ. යාලා ගන්න ඕනේ. පිළිතුර 2. ප්‍රශ්න 4යි. රැන්ඩි සිටින් මේ අපි එදා සම්මාන දාසිය දුන්නේ මේ අසුම් කරපු ඒ කියන්නේ ලියුම් කවර එක අලවලා ප්‍රශ්න පත්‍රයක් දුන්නනේ ඔයාලට. ඒක අපි කට්ටියත් එක්කම හෙට හවස 6ට ලියමු. මම ඔන්ලයින් එකකින් ඉන්නේ නැහැ. ඒක සාකච්ඡා කරන්න ඉන්නේ නැහැ මම. හෙට හවස 6ට කට්ටියත් එක්කම ලියලා ටයිම් එක බැලන්ස් කරගන්න. හෙට කවද්ද හෙට බ්‍රහස්පති. හෙට එපා. සුක්‍රවාරේ.
සිකුරාදා හවස 6ට ලියන්න. හරිද? 6ට පැයකමාරක් තියෙන්නේ. මෙහෙම මේක ඔයාලා හැමෝම එක ටයිම් එකේ ලියන්න ඕන කියලා විදියක් නෑ. මම ඒක ඔයාලට උදව්වක් වෙන්න දුන්නේ. ඒක ඉතින් ඔයාලේ දාන ඒ ටයිම් එක වෙන්නේ නැත්නම් ඔයාලා වෙන ටයිම් එක ලියන්න. ඉතින් මේ ඉතින් පස්සේ යන්න එපා ලියන්න. හරිනේ. මම මේකේ උත්තර ටික දාන්න WhatsApp group එකට ඔයාලා ලියලා ඉවර වෙච්ච ගමන් වගේ. ඒක සිකුරාදා 6ට ලියුවොත් ඒක මට වගේ මම උත්තර ටික දාන්න. ඔයාලා ගෙදෙත් එක විභාගයක් විදියට. හරිද? තමන් කලබල නැතුව තමන් පැය කමාරක් මේක කරගෙන ලියන්න. මේ පේපරේ ඇතුලේ සුදා විද්‍යාලය වැඩ කරන සර්ලා ප්‍රෝග්‍රෑම් උදව් කරලා ඇත්තටම උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මතුරන් සර් වේන සෑහෙන උදව් කරා. ගණිත කරුණා මම සහ මේ මතුරන් සර් සමාගමට තියෙනවා. මම සාකච්ඡා කරන පරිමාණි මේ වැඩත් ගත්ත එක මම ප්‍රශ්න හදන්න වෙලාවක් නැහැ. ඒකට මම හද ප්‍රශ්න වලට වඩා හොඳයි. මොකද මම ඕනෙල් ගණිතය ගන්න සර් කෙනෙක් නෙමෙයි. එතකොට ශිෂ්‍යත්වයෙන් ගන්න ගුරුවරයෙක් හදන පේපරේ මේක ප්‍රමිතිය වැඩි. ඒකත් මාතර වගේ පාසලක සුජාතා වගේ විද්‍යාලයක වැඩ කරන ගුරුවරයෙක් හදනවා කියලා කියන එක ඒක තව පොඩි ප්‍රමිතියක් වැඩි. මොකද ඒවයි සාමාන්‍ය ළමයි 100ක් විභාගයේ ලියපොතින් අඩුම 80ක්වත් ශිෂ්‍යත්ව පාස් වෙනවා ඉගෙන ලකුණකට යනවා. එතකොට එයාලට හදන පේපර් පොඩ්ඩක් බර වැඩි. සායස තමයි ප්‍රශ්න හතර ඇදුවේ. සර්ලාට මම ස්තුති වෙනවා ඉතින් සර්ලා මේ ලාගෙන නැහැ නම සර්ලාගේ ගෝලේ ලෝක මේකේ ඉන්නවා මම දානවා අනිවාර්යයෙන්ම අපිට ගියාවොත් එන්නේ සෑහෙන උදව් කරා ඒ වගේම ආයේ අපිට ඒ විදිහට උදව් කරපු ඊළඟ සර් තමයි මොරවක ගයාන්ස් මොරවක ගයාන්ස් සර් කියන්නේ මම හිතන්නේ ගිය අවුරුද්දේ දෙනියාය කලාපේ හොඳම ප්‍රතිඵලය ආවේ ගයාන්ස් සර්ගේ වර්ගයේ ශිෂ්‍යත්වක ඉතින් සෑහෙන උදව් කරා ළමයිව දැනුවත් කරා. දැන් සම්මාන්ත්‍රණයට ආපු ඔක්කොම ළමයි ටික මේ වර්ෂ මේ අද ඔන්ලයින් එකේ නෑ. එහෙමනම් උරුමක ළමයි දන්නවා උරුමක සම්මාන්ත්‍රණයට මෝල් එකේ කෙනෙක් ළමයි සම්බන්ධ වුණානේ. මොරකත් එහෙමයි. හරිද? ඒතකොට උරුමකේ ළමයි ඔක්කොම මේ මේකේ නෑනේ. ඔය සමහර ළමයිට වර්ෂ මේව නෑ ෆෝන් නෑ. සමහර ළමයි දැනුවත් නෑ. ඒ වගේ සිද්ධිත් එක්ක අපේ YouTube එකට දැම්මොත් නම් බලන්න පුළුවන් ටික ගාලා. ඒ නිසා මේ වගේ ෆයිල් එකකට බෝඩ් එක වැඩි නිසා යන්න ගියාම ප්‍රශ්න තියෙනවා. මේක සාරවාලා තරගෙන ආවට සම්බන්ධ හරිද? හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. අපි ශිෂ්‍යත්වයේ පස්සේ ලස්සන වැඩ උගන්වන්න කරනවා. ශිෂ්‍යත්වය වෙනවා උගුරුගේ පන්ති ගාන රේඛේ අත්‍යාදු වෙන්න 10 වසර පන්ති පටන් ගන්න එකට ඒවට සති කීපයක් කරනකන් නිදහසේ ඉන්න. ඒක කිසිම අවුලක් නැහැ. හරිද? ඒක මම වෙනම දැනක් ගන්න. අපේ WhatsApp group වල ඉන්න අපි මේකෙන් ලෙෆ්ට් වෙන්න එපා. වැඩගත් තොරතුරු දානවා. ඉස්සරහට ඔයාලගේ මොඩියුල් ක්‍රමයක් එකක් ඒවා අපි ඔක්කොම දැනුවත් කරනවා WhatsApp group හරහා. තමයි කියන්නේ මේ දවස් දෙක ශිෂ්‍යත්ව කියලා. මුල්ලෙක් වගේ නිදහසේ ඉන්න ඕන සති කිහිපයක්. හරිද? සෙල්ලම් කරලා තියෙන නැති වෙච්ච මා නිදහස් කාලේ නැතුණාට උදාහරණ නිදහස් වෙමි. මම නම් කියන්නේ නිදහස් වෙමින් ඉන්න ඕන. පොතවල වැඩ කරපු ළමයි මේ ඉක්සාවෙන් සම්බන්ධ වෙන්නේ. ඒවා කෙනෙක් කරලා ආපුව අපේ දුකාන වැඩ කරේ නෑ නේ කියලා. එහෙම නෑ. ඔය පින්න ටිකක් උරු දෙයක්. හරිද? ඔක තමයි වැඩ කරන්නේ කියන්නේ. මොකද උරුම් අරගෙන මේක මේ පන්ති අතේ රින්ගන එක නෙමෙයි. නේද? වැඩ කරනවා කියන්නේ මෙහෙම අහන් ඉන්න එකත් ඇහෙන එකත් ලොකු දෙයක්. එහෙම තමයි තියෙන්නේ. හරිද? හරි. එහෙනම් අපි යමු ඉක්මනට ගවයන් ජාතියේ නාමය ගවයන්. ගවයන් දෙදෙනෙකු අතුදෙක. හරක් ගවයන් දෙදෙනෙකුට පුතේ ගවයන් තුන් දෙනෙකුට එළුවන් පස් දෙනෙකුට එළුවන් පස් දෙනෙකුට කොස්කොළ ගෝණි 12ක් ප්‍රමාණවත්. කොස්කොළ ගෝණි 12ක් ප්‍රමාණවත්. එසේනම් ගවයන් 12 දෙනෙකුට ගවයන් 12 දෙනෙක් කියන්නේ මේ වගේ හතර ගුණයක් කියලා ඔයාලට තේරෙනවා. 3 වරක් 4 12යි. ගවයන් 12 දෙනෙක් කියන්නේ මේ වගේ හතර ගුණයක් කියලා තේරෙනවා. සහ එළුවන් 20 දෙනෙකුට ඒක නම් මහා මෝඩ ප්‍රශ්නයක්. එළුව මෙතන 5යිනේ. එළුව 20ක් කියලා කියන්නේ මේ වගේ හතර ගුණයක් කියලා තේරෙනවා. ඒ කියන්නේ අත්‍තරම මේ වගේ සෙට් 4ක්. මේ වගේ සෙට් 4ක් ඕන වෙනවා. කොස්කොළ ගෝණි. එහෙනම් මේ සෙට් එකට ඕනේ කොස්කොළ ගෝණි 12යි. දැන් මේ වගේ සෙට් 4ක් 12ක් 4 කීයද? 48. 48. ඔය තුන
ප්‍රශ්න අංක 17. 17 උත්තරේ කියන්න පුළුවන් නම් තුන මේක කිලෝමීටර 10යි. කිලෝමීටර 10යි. හරි. මේක සමානයි අන්දාන දාපු එක. කිලෝමීටර 10යි. කිලෝමීටර 10යි. පුද්ගලයන් දෙදෙනෙකු කිලෝමීටර් 20ක පයින් ගමන් කිරීමට ගත වූ කාලය පැය 8යි. මෙන්න මමයි මගේ යාළුවායි. අපි යනවා කිලෝමීටර 10ක්. හරිද? 10යි 20. අපි දෙන්න කිලෝමීටර් 20ක් යනවා. අපිට ගියා මේක යන්න පැය 8ක්. පැය 8ක් ගියා. පැය 4ක් තුල 1 මිනිසෙකු. අනේ මේ කිලෝමීටර් 20ක් යන පැය 8ක් ගියා නම් පැය 4කදී යන්න පුළුවන් කිලෝමීටර් 10ක් ඕන මීහරකෙක්ව තේරෙන්න එපායි. පැය 8ක් ගියා නම් කිලෝමීටර 20ක් යන්නේ පැය 4කදී යන්නේ කිලෝමීටර 20 භාගයක් 10යි. සමහර ළමයි ඉන්නවා මෙතනදී යන්නේ එක් මිනිසෙකුට ගමන් කළ දුරනේ. ඉතින් සමහර ළමයි මෙතන මිනිස්සු දෙන්නෙක් හිටපු හින්දා මේ 10 දෙකෙන් බෙදලා ගන්න. එහෙම ගන්න බෑ. මමයි මගේ යාළුවයි යනවා. අපි දෙන්නම යන එකම ගන්න. ඒ දෙන්නෙක් නෙමෙයි 60 දෙනෙක් එකතු වෙලා ගියත් අපි කට්ටිය ගමන් කරන තුර එකම ගානක් යනවා. මමත් කිලෝමීටර් 10ක් යනවා. අලුත් ඒ ගාන වෙනවා. එතකොට උත්තරය වෙන්නේ එකෙක් ගියත් එකයි දෙකෙක් ගියත් එකයි 60ක් ගියත් එකයි ගමන් කරලා තියෙන දුර කිලෝමීටර් 10යි. පිළිතුර 3. මේ තා ප්‍රශ්න 3කින් පන්ති අපි ඉවර කරනවානේ. මට ඔයාලගේ WhatsApp මගේ WhatsApp නම්බරේ සේව් කරගන්න. නම්බර දෙනවා දැන් ගෲප් එකේ ඉන්නවනේ. මට කමෙන්ට් එකක් ඕනේ අද දවස් ගැන මම කියන හොඳම නෙමෙයි. හරිද? නරකක් තිබුණා නම් අඩුපාඩුවක් තිබුණා කියලා කියන්න ඕනේ. තේරුණාද නැද්ද කියලා කියන්න ඕනේ. මට මේකෙන් පස්සේදී WhatsApp message එකක් දාන්න ඕන තේරෙන විදිහට. මට තව දේවල් ටිකක් තිබුණා මට කාර්යයක් කරනවා මම තව උදව් කරනවා. තව ප්‍රශ්න පත්‍රයක් අරන් දීලා හොඳ සර්ලගේ මම තමයි හොඳ කියන්නේ මම කියන්නේ නෑ. මම තමයි උපදා මම තමයි හොඳ කියන එහෙම කට්ටිය ඇවිල්ලා ඇත්තම හොඳ මිනිස්සු නෙමෙයි. ඒකට ඇත්තම මම මේ පේපර් එක පේපරේ හදුවේ මාතෘ ඉස්කෝලේ සුදාපස් මේ විද්‍යාලය සර්ලා. ඒ වගේ තාම ඉහළ මට්ටමේ පේපර් හදන සර්ලගේ පේපර් ටිකක් හරි මම අරගෙන ඔයාලට දෙන්න උත්සාහ කරනවා. මට තව කාලයකට කලින් මුණ ගැහුණා. අපි ගියවුණා කියන විලාස කරලා මේ පාරායන ටිකක් අදිනා මේ කල්පලෙක් තමයි පෞද්ගලික සම්මාන ප්‍රවාදාගත්තේ. සමහර ඉස්කෝලවල විභාග ළඟ නිසා මොන් පූජා සාමාන්‍ය ප්‍රමාණය ඔක්කොම තියෙනවා. හරිද? රයිට් ඒ තමයි උපසකාවිත් එක්ක 18 වෙනි කාණ්ඩය වතුර ටැංකියක් වතුර ටැංකියක් නෙමෙයි. මෙන්න වතුර ටැංකියක්. එකෙන් 6ක් නෙමෙයි පුතේ 6න් එකක් මේ. බෙදුව කෑලි 6කට. 1 2 3යි 4යි 5යි 6යි. මේ කෑලි 6ම සමානයි. පේන්නේ ඉරවීමද මිනිත්තු 40ක් ගත වෙයි. ඔන්න 6න් එකක්. මිනිත්තු 40ක් ගත. මම වෙනා ලේසි ප්‍රශ්න. එම ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට ගත වන කාලය. එහෙනම් කෑලි 1 2 3යි 4යි 5යි 6යි මිනිත්තු 6ේ 40ේ ඒව 6ක් යනවා. 6වරක් බිඳුව 6වරක් 4 24යි. මිනිත්තු 240ක් යනවා. එහෙම උත්තරයක් නේද බලන්න. අඩෝ එහෙම උත්තරයක් නෑ. 240ෙන් බෙදුණා. මිනිත්තු 240ක් යනවනේ. මිනිත්තු කියන්නේ විනාඩි. එහෙනම් මේක දීලා තියෙන උත්තර ටික දීලා තියෙන පැයවලින්. විනාඩි පැය කරන්න 60 ගණන්ට ඕන. මොකද විනාඩි 60ක් කියන්නේ පැය එකයි. විනාඩි 60ක් තිබුණොත් 60 ගොඩවල් එකක් තියෙනවා පැයකට. එහෙනම් 60ෙන් බෙදලා බලන්න. එහෙනම් මෙන්න මේ 240 ඔකුණ හිමිස්සරේ 60ෙන් බෙදලා බලන්න. 240 60ෙන් බෙදුවා කීයක් එනවද? 10 බෙදුණා. 4යි. 240 බෙදුවොත් වෙනවා 4ක්. 240 60ෙන් බෙදුවොත් වෙනවා 4ක්. 19 වෙනි ගාන අවසානෙට ළඟට ඇවිල්ලා තියෙන්නේ. මම ඉස්සරහට තව අමතරේ පොඩි ප්‍රශ්න දෙකක් කොහොමද දාන්නම් ගෲප් එකට මම බරපතල ප්‍රශ්න දාන්න යන්නේ නැහැ. ඒක ඔයාලා දැන්ට ඔයාලා ගන්න සර්ලේ ඉන්නවනේ. සර්ල මිස්ලා ඔය යාර කරපු ක්‍රමයක් තියෙනවනේ. ඒ ක්‍රමයට තමයි ඔයාලා ඉන්න ඕනේ. ඒ ක්‍රමයට තමයි ඔයාලා හැම යන්න ඕනේ.
හරි නේද? නැත්නම් අපි මේක ASCII ඔයාලට වඩා මොස්පත්තර වෙන්නේ දාන්න කියොත් එහෙම ඔයාලගේ හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒක වැරදි නෑ. දැන් මොස්පත්තර කරද්දී නෙමෙයි. ඒ නිසා ඔයාලට දැන් ඔයාලට ගන්න පුළුවන් ඉස්කෝලේ සර්, පන්ති වල සර්ලා මිස්ලා ඉන්නවනේ. එයාලා ඒ කියන වැඩ පිළිවෙල ලස්සනට කරගෙන යන්න මේ දවස් වලදී. අහන පොඩි ගන්න. ශ්‍රමදානයකට ඒ ගමේ සිට පැමිණි. මෙන්න ඒ ගම හරිද? ශ්‍රමදානයකට ඒ ගමේ සිට පැමිණි පිරිස සමාන කොටස් දෙකකටද? අනේ බෙදෙනවා කොටස් දෙකකට. B ගමේ සිට පැමිණි පිරිස සමාන කණ්ඩායම් තුනකටද? B ගමෙන් එනවා දික්කසුලි කුණාටු වෙලාවේ මතකනේ? ගිය අවුරුද්දේ අනේ ගම් නියම් ගම් ඔක්කොම හොයාගෙන ගිහිල්ලා අපේ ගම් වල මිනිස්සු උදව් කරා. ඒ ගමෙන් ගියා, B ගමෙන් ගියා, මොරොකින් ගියා, ඔන්නොකින් ගියා. එහෙ කට්ටිය සමාන බෙදිලා එක එක තැන් වලට ගිහලා උදව් කරා අපේ මිනිස්සු. එහෙම තමයි ඉන්නේ. එතකොට C කණ්ඩායමේ සමාන කොටස් 4කට බෙදා ගන්න. C කණ්ඩායම සමාන කොටස් 4කට බෙදා ගන්න. අපිට කියනවා එවිට කණ්ඩායම් සියල්ලගේම මිනිසුන් සමාජික ගණන සමාන වුණා. මේ හැම එකම ඉන්න සමාජිකයෝ එකම ගාණක් වුණාලු. අපෙන් අහන්නේ වැඩිම පිරිසක් පැමිණියේ කුමන ගමෙන්ද? ඕන බත්කම ළමයෙක්ට තේරෙනවා. එහෙනම් මේවා සමාන නිකන්කො මෙතන 2යි මෙතන 2යි කියන. දැන් මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි කොහොම එනවනේ? දැන් වැඩි පිරිසක් කියලා තියෙන්නේ. තුන ඒක අර ප්‍රශ්නේ උපමගේ පෙන්නොට පිළිතුර හරිය පුංචි පිළිතුර C. කෑලි කරගෙන බෙදුනා වැඩිම ගාණක් කියන C. තුන එහෙනම් අපි අවසාන ගාන සාකච්ඡා කරන්න යන්නේ. අවසාන ගාන සාකච්ඡා කරන්න යන්නේ. හොඳට බලාගෙන ඉන්න. ශිෂ්‍යත්වයට කලින් අපි කරපු වැඩි අවසාන කොටස කරන්න යන්නේ. පොඩක් ගාන දිග වගේ කමන්නේ. පුද්ගලයෙක්ගේ නැමැති ස්ථානයෙන් නැගෙනහිර දිශාවට මෙන්න තියෙන මේ ස්ථාන. නැගෙනහිර තියෙන කොහෙද? මෙන්න නැගෙනහිර මේ. දිශාවෙන් මතකයි. උපොල්ලි ළඟ නැරෙන් ගිහින් ධම්මි නිදිද බලාවරින් නැතන් උස ඊරිගේ නැන්ද ගිලපු දගය නිකං බබා වගේ. ඒක දන්නවනේ සරල කියලා ඉතින්. එතකොට පුද්ගලයේ ඒ නැමැති ස්ථානයේ මෙනේ නැගෙනහිර දිශාවට නැගෙනහිර තියෙන මෙහි මීටර 5ක් ගමන් කරනවා. මෙන්න මෙහාට යනවා මීටර 5ක්. මීටර 5ක් ගමන් කරනවා. තම වම් අත පැත්තට හැරි. දැන් මෙන්න මෙහෙම යන්නේ. මේක මගේ වම. ඕම ගිහිල්ලා වම් අත පැත්තට හැරෙන මෙහාට. වම් අත පැත්තට හැරි තවත් මීටර 3ක් ගමන් කරයි. මීටර වල අඩු වෙන්නේ. එතෙන් සිට දකුණු සහ බස්නාහිර දිශාවට. මෙතන ඉඳලා දකුණ සහ දකුණ කියන්නේ පල්ලෙහාටනේ. බස්නාහිර දිශාවට. බස්නාහිර කියන්නේ මෙහෙනේ. මේ දකුණ මේ බස්නාහිර දිශාවට අතරින් හරියටම නිින්ද දිශාවෙන් මේ දෙක අතරින් හරියටම නිින්ද. මේ මෙන්න මෙහෙම හරියට මැද්දේ. අතරින් හරියටම නිින්ද දිශාවට ඔහු මොලින් පැමිණි මාර්ගය හමුවනතෙක් ගමන් කරයි. මොලින් හම් වෙනවා මේ මාර්ගයේ කලින් ගමන් කරමු. ඔහු නැවත ගමන මුලින්ම ආරම්භ කළ ස්ථානයට යාමනා. මෙතන ඉඳලා කලින් ආරම්භ කරපු ස්ථානයට මුල්ම ස්ථානයට යන්න නම් මොකක්ද අහම වෙන්න ඕනේ? මොකක්ද අහම වෙන්න ඕනේ? කියන්න එපා. හරිද? මෙහාටනේ යන්න ඕනේ. යන්න ඕනේ හැම බස්නාහිරට. මීටර දෙක. බස්නාහිරට. මීටර කීයක් යන්න ඕනේ? දෙක. දෙක. ඇයි දෙක? මෙතන 3 නම් මේක හරි මැදින් වෙන නිසා මේක සමචතුරාස්‍රයක් සෙට් කරනවා මෙන්න මෙහෙම. මෙතන 3 නම් මෙතන 3යි සුද්දා. සම්පූර්ණ දෙක 5යිනේ. 5න් මේ 3 අයින්ට කරාම මෙතන දෙකක් යනවා. එහෙනම් මොකක්ද උත්තරය? බස්නාහිර දිශාවට මීටර 2ක් ගමන් කළ යුතුයි. බස්නාහිර දිශාවට
මීටර දෙකක් ගමන් කළ යුතුයි. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථ 20ට පාඩියම සර්කු බලන්නේ නේ. යුතුය අංක 1. යුතුය අංක 1. මට විනාඩියක් ඕනේ. යන්න එපා කවුවත් විනාඩියක් දෙන්න. අපි අක්ෂර වැඩක් කරා. දෙමාපියොත් දිනවා පොඩක් අහගත්ත කමක් නැහැ. ඔයාලට මාව ගුරු ඇති අර සම්මාන ග්‍රහණය කරපු නිසා හුරු හෝ නුහුරු හෝ මගේ උදව්වක් ලැබුණා. මේක මට සතුටුයි. පුතාලා ඔක්කොම අපි මේක කලාව මිනිස්සුනේ දෙන්‍යාය කලාව මිනිස්සුනේ. දුරදලා මෙතන නෑ. මොකද අපි ස්පොන්සර් නැහැ. මේ දෙන්‍යාය කලාපේ අපි ළමයි. ඔයාලා මේ ඉස්සරහට හොඳ සාර්ථක ප්‍රතිඵලයක් දාන්න. පුතා චුටි පුතා මයික් එක ඔෆ් කරලා කිව්වට කරන්නේ. පොඩක් ඔෆ් කරගන්න. තප්පරයක් ගහගන්න අමරද අතනවා. මම මේ කතන්දරේ මොරව ක්ලාස් එකේදී කිව්වා. හැබැයි ඔක්කොට කියන කියන අන්තිම වෙලාවේ පරක්කු නිසා බස් නැහැනේ. මෙන්න මේ කතන්දරේ චුට්ටක් අහගන්න. අපි සමහරක් වෙලාවට මාර විදිහට සතුට වෙනවා අපි දැන් ඉන්න මට්ටම ගැන. හරිද? මොකද අපි ලොකු මිනිස්සු නෙමෙයිනේ. පොඩි තැන්වල ඉඳලා මිනිස්සුනේ. සමහරක් වෙලාවට අපි ආයේ දුක් වෙනවා. අපිට මේ ඒ කාලේ මීටත් වඩා දෙයක් කරා නම් හරිද? අපි අර කෝස් එකක් කරා නැත්නම් අර දේ අපි කරා නම් අනේ අපිට මීටත් වඩා ඉහළට යන්න තිබුණනේ කියන එක. එහෙම එකක් තියෙනවා. ඒතකොට සමහර කාට දුකක් තියෙන්නේ නැත්තේ නෑ. නමුත් අපිට අතීතේ වෙනස් කරන්න බෑනේ. බෑ කරන්න වගේ තියෙනවා. ඒ කියන්නේ අපිට සමහරක් දේවල් يعني ඉගෙන ගත්තාම ජීවිතේ මාර ලේසි. ජීවිතේ මාර ලස්සනයි. මේ මිනිස්සයා උගත් මිනිස්සෙක් වෙනවා. වැදගත් මිනිස්සෙක්. උගත්කම වැදගත්කම වගේ දේවල් සල්ලි කෝටි ගණන් දීලා ගන්න බෑ. ඒ නිසා ඉගෙන ගන්න එක අපිට ඉස්සරහට අපි හිතමු අපි හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙනවයි කියලා. අපි කෝටි ගණන් මාසෙට හම්බ කරනවා කියනකො. හැබැයි උගත්කම සල්ලි දීලා ගන්න බෑනේ. තමන් ගාව කෝටි ගණන් තිබුණා. ඒ නිසා දැන් ඔයාලා 5 වසරේ මම කියන්නේ හැම කෙනාම 5 වසර ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕනේ කියලා. සමත් වෙන්න ඕනේ කියලා. හැබැයි සමත් වෙන්න පුළුවන් නම් අඩුම ඉන්න ලකුණු 5ට වඩා 1 ලකුණක් හරි වැඩ කර ගන්න පුළුවන් නම් උත්සාහ කළා ගන්න. ඒක තමන් කරන්නේ. තමන් මේ ලෝකේ සමුගන්න දවසක් එනකම් තමන්ගේ නම ඉස්සරහින් ලියවෙච්ච ලකුණ එක. දැන් මට ආයෙ දුවාද මගේ ශිෂ්‍යත්ව ලකුණ වෙනස් කරන්න පල්ලෙහාට තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් මගෙන් අහන ශිෂ්‍යත්ව මම ගෑම්පින් කියනවා මට 130 ගානක් පාන නැත්නම් මම ශිෂ්‍යත්ව පාස්. පොඩි ගෑම්පක් තියෙනවා. ඒක මරණ තුවාලට එහෙමයි. ඒ නිසා පුතාලා මේ වැඩේ කරගන්න. පාව එක එක කට්ටිය ගාමයේ කට්ටිය අතන එක කට්ටිය ගියා. අලුත් ශිෂ්‍යත්ව කියන්නේ මහලු දෙයක් නෙවෙයි. එහෙම නෑ. ඕ ලෙවල් කියන්නේ ඕ ලෙවල් ලියන වයසට ගියාම මහලු දෙයක්. ඒ ලෙවල් කියන්නේ ඒ ලෙවල් ලියන වයසට ගියාම මහලු දෙයක්. කැම්පස් එකේ මම පරි විභාගයක් කියන්නේ කැම්පස් එකේ විභාගෙදී කරන මහලු. ශිෂ්‍යත්ව කියන්නේ ඔයාලට මහලු දෙයක්. ඕකෙන් ඔයාලගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා. මම පොඩි උදාහරණයකින් කියලා අද මේ පන්දන අතර කරනවා. මම දැන් මොරෝ ක්ලාස් එකේ කිව්වා. අම්මලා අහන් ඉන්නවනම් කවුරු වටපිටාවේ මොන කතාවද කියලා සෑහෙන උනන්දු දිනා බලන්න. සම්බලකට තමයි කට්ටිය බණින් මම. ඇයි බණින් මේ කාම්මල විභාගයේ. එහෙම කියනවනේ. එහෙම නෑ බලන්න අහන්නේ ඉන්නේ. අම්මලා උත්සාහ කරන ඔන්නවාට නොලැබිච්ච දෙයක් දෙන්න. මොකක්ද එකක් කියන්නේ ගොඩාක් දේවල් ලැබෙනවා. ඔයා හිතන්න ඔයා මේ ගමේ දෙන්‍යාය කලාව ඉස්කෝලේ යනවායි. ඔයා මේ ඉස්කෝලේ ඉවත් වෙලා. ඒතර මේ ඉස්කෝලේ නම් ඉස්කෝලේ දාපොයි නෑ. මේ ඉස්කෝලේ ඒ ඉස්කෝල හොඳ ඉස්කෝල දැන් මම අහනවා ශිෂ්‍යත්ව පාසලක් හොයන්නේ. හොඳ ඉස්කෝලේ ගන්න. ඒක වැරද්ද. ඒක හොඳ ඉස්කෝලයක් ගන්න බෑ. මොකද මෙහි ඉන්න ගුරු හා සමාන එහි ඉන්න ගුරු. ඒකට ඔයාලා කියන්න හොඳ ඉස්කෝලයක් කියලා නෙමෙයි. මොකද උදේ පාන්දර එහි ඉස්කෝලේට ගියාට පස්සේ ප්‍රින්සිපල් යාළු උනවරක් නැහැ නේ. අනේ අපි දරුවෝ ඒක. ඒක හොඳ වෙන්නේ. එහි ඉස්කෝලේ එකම දේ තමයි මෙහාට වඩා පහසුකම් වැඩි. ඔන්න ලංකාවේ ඉන්න හැම ඉස්කෝලයක්ම එක වගේ නම් අපි මෙච්චර තරගයක් තියන්න ඕනේ නැහැ. ඒකනේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ. සපුතාල උත්සාහ කරනවා දැන් මෙහෙන් අපි අයින් කරලා අපි ඉන්න මාතර රාහුලේට කවුරු ළමෙක් සෙට් කරනවා. ඔය උදාහරණයක් ගන්න. එතකොට ඒ රාහුලේ ඉස්කෝලේ ඔයාලට මුණ ගැහෙන යාළුවෝ සෙට් එකේ ඉන්නවනේ. ඒ යාළුවෝ සෙට් එක එක පන්ති කාමරේ 30ක් ඉන්නවා කියමුකෝ. ඔය 30න් අඩුම 25 දෙනෙක්වත් ඉගෙනගෙන ඉන්න සෙට් එකනේ. එක්කෝ ડોක්ටර් කෙනෙක් අනාගතේ, ටීචර් කෙනෙක්, නර්ස් කෙනෙක්, හරියද? ඉංජිනේර කෙනෙක්. ඒ කියන්නේ ඔයාලට ආශ්‍රය කරන වෙන අනාගත සෙට් එක තාම උගත් සෙට් එකක් වට ආශ්‍රය කරා. ඒකම ලොකු දෙයක් නෙමෙයි. ගමේ අය හැලෙන්නේ නෑනේ. ගමේ මිනිස්සු අපේ පරිණික නෙමෙයි. එතනින් මිදලා යන්න පුළුවන් එකම chance එක. දුප්පත් මිනිස්සුන්ට යන්න බෑ එකම chance එක. කවදා හරි දවසක ඔයා ගමේ ඉන්න එක නරකයි කියන්නේ නෑ මම. හරිද? ඔයාට ඒක හම්බුණා කියමුකෝ. අතන ගමේ ඉස්කෝලේ අපි දැන් 30ක් හිටියොත් ඇත්තම කතන්දරේ 30න් 5 දෙනෙක් වගේ තමයි පට්ට කාලා අරගෙන මේකල ගොඩ යන්නේ.
එතකොට ඔයාලට මෙතෙන්දි වැඩිපුර ආශ්‍රය කරන්න හම්බ වෙන සමාජයේ ටිකක් උගත් සමාජයක්. ඒතකොට ඔයාලගේ සිතුම් පැතුම් ගති පැතුම් වෙනස් වෙන්න පුළුවන්. කමක් නැහැ. අපි මේ ඉපදලා තියෙන්නේ ලස්සනට ජීවත් වෙන්නනේ. ඒතකොට කවුරු හරි කෙනෙක් කියයි ගමේ එකක් නැහැ. එහෙමයක් නැහැ. මම මේ කියන්න උත්සාහ කරේ ඔයාලට මේ වෙලාවේ ගන්න පුළුවන් කැප කිරීමක් කරලා ඔයාලට නොලැබිච්ච දේවල් තියෙනවා. අන්න ඒව ලබා ගන්න පුළුවන් මේක chance. හිතන්න එපා ශිෂ්‍යද පාස් නැහැ කියලා මේ ලොකු දෙයක් නෙමෙයි කියන එක. ඔයාලට මේ ගමේ ඉස්කෝලේ තියෙන ක්‍රිකට් විතරයි. හැබැයි ඔයාලා කැමති නම් ඒ ඉස්කෝල වලට ගිහලා බොක්සින් නම් බොක්සින් පුරුදු වෙන්න පුළුවන්. හරිද? පීනන තරඟ වලට පීනන්න පුළුවන්. ඒ කියන්නේ ස්විම් පූල් තියෙන. අපේ ගම් වල මේ මොනවද මේ දියාගරොම් කියලා එක කතරයක්. අර වගේ ලොකු chances ටිකක් ඔයාලට තියෙනවා. ඒ නිසා ඔයාලගේ සර් මිස්ලා කට්ටක හරිද? අම්මලා තාත්තලා මහන්සියෙන් ඔන්න ඕක ඔයාලට දෙන්නනේ. නිසා කොයිලාවක්වත් ළමයි කට්ටිය මේ කට්ටිය කියයි අම්මලා තාත්තලා පිස්සු පන්ති දෙනවා අර මේ වෙනවා. තමන්ගේ දරුවන්ට එයාගේ මොහාලට ඕකේ ලබන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ඔක නොලබුණා කියලා හරිද? නොලබුණා කියලා ඔක්කොම හිතෙන්නේ නැහැ. හැබැයි ඔක කරගන්න පුළුවන් නම් පට්ට රහයි ලස්සනයි. එහෙමනම් ඒ ලස්සන ඒ පට්ට රහ ජීවිතය මගේ පුතාලා හැමෝටම ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම අපි ශිෂ්‍යත්වයෙන් පස්සේ ලස්සන වැඩේකින් හමු වෙමු. ඒ වෙනම කාරණේ විශ්ව ශිෂ්‍යත්ව කරගන්නකො. WhatsApp group එකෙන් අයින් කරන්න එපා. මේ පන්තිය වුණාට පස්සේදී WhatsApp එකට පුළුවන් වෙයි. මම ඕනේ මේ මොනවා හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. අද වැඩි පිළිබඳව. එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකක් ගන්න අපිට පේනවා සමහර ආම්ලයින් පන්තිලි ඔගොල්ලෝ මේ. ආදරේකනේ. හරිනේ. හරි. එහෙනම් ජය සතුට සමේ ප්‍රතිඵලාවක් මට කියන මැසේජ් එකක් දාන්න. හරි සර් එහෙම කියලා. හරිද? හරි. මුසරණයි Social media partner.